හොඳට සවන් යොමු කරගෙන අහන්න. ඉතින් මේ අවස්ථාව ඔබට සලසලා දෙන්න අපේ නායක ස්වාමීන් වහන්සේ මට මතකයි පොල්ගහවලට මීට මාස කිහිපයකට කලින් පොල්ගහවලට කෝච්චියේ වැඩම කරලා තනියෙන් මට පුදුම හිතුණා. වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් තනියෙන් ඇයි මේ මෙච්චර දුර ගෙවාගෙන ආවේ දායක කාරකාදීන් එවන්න තිබුණනේ කියලා. නමුත් මට තේරුණා මේ ස්වාමීන් වහන්සේට ගොඩාක් තියෙන ධෛර්යය. කරදර බාධා මැද්දේ තමයි ඕනම දෙයක් අපි කරගෙන යන්නේ. ඒක හැමතැනම තියෙන එකක්. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න මොහොතකට පෙර දසමරුන් පරාජයට පත් කරන්න සිද්ධ වුණා. එතනත් කරදරේ පැමිණියා. පාරමිතා පූර්ණේ සිද්ධ වුණේ මේ සියලු කරදර බාධා මැද්දේමයි. ඉතින් ඒ නිසා මේක ලෝක ස්වභාවය. ඒ නිසා අපි මේ කරුණු කාරණා තේරුම් අරන් තම තමන් කරන දේ තම තමන් සංසාරයට අරගෙන යනවා. මේකට හොඳම උදාහරණේ සීවලි මහරහතන් වහන්සේගේ ජීවිතය. සීවලි මහරහතන් වහන්සේ ගැන අහනකොට ඔබ අහලා තියෙන කාරණාව තමයි ප්‍රත්‍යලාභී භික්ෂුන් අතර අග්‍රයි කියලා. උන්වහන්සේ ගෞතම බුද්ධ ශාසනයේ ලැබීම් අතර අග්‍රයි. එතකොට සීවලි මහරහතන් වහන්සේ කියනකොට ඔබට මතක් වෙන්නේ ටිකක් මැදිවියේ රහතන් වහන්සේ නම. නමුත් සීවලි මහරහතන් වහන්සේ පුංචි ස්වාමීන් වහන්සේ නමක් වයසින් අවුරුදු 7 පැවිදි වුණේ. එතකොට පුංචි ශරීරයක් තියෙන රන්වන් පැහැයෙන් බබලන තරුණ ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් ඒ උතුම් රහතන් වහන්සේගේ ජීවිතයේ ගෞතම බුද්ධ ශාසනයේ උන්වහන්සේගේ පුණ්‍ය ප්‍රාතිහාර්ය තුල බැබලී ගියා. කියන්නේ සාමාන්‍ය මිනිසුන්ට ආහාර පාන පහසුකම් නොලැබෙන භූමිවලට පවා සීවලි මහරහතන් වහන්සේ වැඩම කරද්දී ඒ කිසිම කෙනෙකුට උන්වහන්සේ සමග වඩින කෙනෙකුට පවා දානේ මානෙන් සිව්පසෙන් කිසිම අපහසුයක් සැලසුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ බොහෝ සංඝ පිරිස පිරිවරාගෙන කදිරවණියේ රේවත මහරහතන් වහන්සේ වැඩ හිටපු කදිරවණියට වඩිද්දී බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝ පිරිස එක්තරා මාවතකට ආව දෙමන් හන්දියක්. එක පැත්තකින් කදිරවණියට යන්න යොදුන් 60ක් තියෙනවා කිලෝමීටර් 600ක්. කෙටි පාරක් තියෙනවා යොදුන් 30යි කිලෝමීටර් 300. භාගයට භාගයක් පාර අඩුයි. නමුත් අර කෙටි පාරේ මනුස්සා වාසයක් නැහැ. අර දුර පාරේ හැමතැනම ගෙවල් තියෙනවා. එතකොට පහසුකම් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මොහොතේ තමයි ඇහුවේ ආනන්ද මේ පිරිස අතර සීවලි භික්ෂුව සිටිනවද කියලා. එහෙමයි ස්වාමීනි. එහෙනම් අපි කෙටි මාවත තෝරගමු කිව්වා. මිනිස්සු නැති අමනුෂ්‍යා දිග්ග්‍රහිත වූ ඒ මාවතට බුදුරජාණන් වහන්සේ දහස් ගණන් සංඝ පිරිස පිරිවරාගෙන වඩිද්දී ඒ භූමියේ හිටපු අමනුෂ්‍යෝ සීවලි තෙරුන් දැකලා හිත පහදවගෙන උන්වහන්සේට සංග්‍රහ කරන්න ඕන කියලා මනුස්ස වේශම වවාගෙන කෑමෙන් බීමෙන් ගිලම්පසින් උපස්ථාන කළා. පිරිසේ අතරේ පීරා හොයනවා කියනවා කෝ අපේ ආර්ය වූ සීවලි තෙරුන් කියලා. උන්වහන්සේගේ අතට ලැබෙන දාණය උන්වහන්සේ සංඝයාට දෙනවා. ඉතින් ඒ යොදුන් 30ම ගමන් කරද්දී තමන්ගේ අතිම්ම සංඝයාට දානීය ලැබලා දුන්න සීවලි මහරහතන් වහන්සේ. ඒ කරුණ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගෞතම බුද්ධ ශාසනයේ ලාභී භික්ෂුන් අතර සීවලි භික්ෂුව අග්‍රයි කියලා. මේ වගේ අවස්ථා 8ක කිසිම ආකාරයකින් දානමාන සිව්පස්සේ නොලැබෙන ස්ථාන 8කදී මේ පුණ්‍ය ප්‍රාතිහාර්ය මේ සීවලි ස්වාමීන් වහන්සේ අත්දැකලා තියෙනවා. ඉතින් මේ මහරහතන් වහන්සේට ඉච්ඡර ප්‍රාතිහාර්යයක් පාන්නට මූලික තැන උනේ ඒත් මේට කල්ප ලක්ෂයකට පෙර ලෝකේ පහළ වුණ පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරිපාලක් ගත්ත විවරණය. ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ එක්තරා රජ කෙනෙක් වෙලා තමයි සීවලි ස්වාමීන් වහන්සේගේ පුරාණ ජීවිතය හිටියේ. මීට කල්ප ලක්ෂයකට කලින්. ලාභී භික්ෂුන් අතර අග්‍ර රහතන් වහන්සේ දැකලා මටත් මේ වගේ
අග්‍රස්ථානයක් ලැබෙනවා නම් කියලා දින 7ක් දම් පූජා කරලා ප්‍රාර්ථනා කළා මටත් මේ තනතුර ලැබේවා කියලා. එතකොට උතුම් තනතුරක්, ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනාවක් සඵල වෙන්න ඊතරම් ශ්‍රේෂ්ඨ පින්බලයකුත් තියෙන්න ඕන. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාම ඒ 80 මහා ශ්‍රාවක තනතුරු ප්‍රාර්ථනා කළා තියෙන්නේ දින 7ක් එක දිගට දන් දීලා. දැන් මේ තනතුරු ප්‍රාර්ථනාව කෙසේ වෙතත් ඔබගේ ජීවිතේ ඔබ බලන්න එක දිගට දවස් 7ක් දන් දීපු අවස්ථා තියෙනවද කියලා. අපිට ලැබිලා තියෙන එහෙම අවස්ථා. ඒත් මම කොළඹ ප්‍රදේශයේ සමහර පින්වතුන් දැකලා තියෙනවා මොන ගිහිලා තියෙනවා එක දිගට දින 7 දන් දෙන. ඔයාලගේ ජීවිතේ එක දිගට දින 7ක් දන් දීපු අවස්ථා තියෙනවද කියලා බලන්න. ලෝකෝත්තර ප්‍රාර්ථනාවක් වෙනුවෙන්. හැබැයි කාට හරි ලෙඩ වෙලා අමාරු වෙලා එක දිගට දවස් 7ක් බෝධි පූජා තියපියව කිව්වොත් ගානට තියෙන. එක දිගට ඔන්න කවුරු හරි හොඳටම අසනීප වෙලා දින 21ක් බෝධි පූජා තිබ්බොත් සනීප වෙනවා කියලා කොහොම හරි තියෙනවා. විභාගේ පාස් වෙන්න බෝධි පූජා 7ක් එක දිගට තියපියව කියනවා. අනිවාර්යෙන් තියෙනවා. සංසාර දුකෙන් නිදහස් වෙන්න දවස් 7ක් එක දිගට බෝධි පූජා තියන්න කිව්වොත් මේ පානදුර කෙසෙල්වත්ත ගුකරාන ගමේ එක්කෙනෙක් සිටීද කියලා සැක සහිතයි. නිවන් දැකීම උදෙසා බෝධි පූජා තියපු දෙක්කද? අසනීපයක් සුව කරන්න චෛත්‍යයෙන් චෛත්‍යයට පූජාවල් තියතිය යන්න කිව්වොත් යනවා. සංසාර දුකෙන් නිදහස් වෙන්න සෑයෙන් සෑයට පූජා තියතිය යන්න කිව්වොත් යන්නේ නැහැ. දෙක්කද? ඇත්තටම කිව්වොත් එහෙම මිනිසුන්ට නිවන් දකින්නවා කියන අදහස ඇත්තටම නැහැ. මිනිසුන්ට එහෙම නැහැ. උදාහරණයක් කියන්නම්. මම දැන් කියනවා නිවන් දකින්න එක්කෙනෙකුට chance එකක් තියෙනවා. හැබැයි එක ටිකට් එකයි තියෙන්නේ. මේ දැන් නිවන් දැකලා මේ වෙලාවෙම පිරිනවම් පානවා ඉක්මනට කවුරු හරි ගන්න මේක කියලා. කවුද ගන්නෙ? මම නම් හිතන්නේ මේ පානදුර කෙසෙල්වත් ගුකරාන මේ ගමේ එක්කෙනෙක් ඉදිරිපත් වෙයි කියලා. ශ්‍රද්ධාවෙන් කියයි හාමුදුරනේ ඔබ වහන්සේ මොක ගන්න. එහෙම නිවන් යන්න අපි මිනිසුන්ට එහෙම හදිසිය නෑ. මිනිසුන්ට තියෙන්නේ මේ ඔක්කොම වැඩ කටයුතු කරගන්න ගමන් අනේ නිවන් දකින්න කියනකොටත් අනේ සාදු කියන්න එහෙම එකක් ඇත්තටම මිනිසුන්ගේ තියෙන්නේ. යම් දවසක තමන්ටම ඇත්තටම එනවනම් මට සසර දුකින් නිදහස් වෙන්න ඕන කියලා බුදුරජාන් වහන්සේ වදාළා සිල් රකින්න බැරි ප්‍රශ්නේ විසඳෙනවා. භාවනා කරන්න බැරි ප්‍රශ්නේ විසඳෙනවා. අනිත් අය බයින ඕපාදූප කියන හදිහුණියන් අනවින කොඩිවින කරන කේලම් ඉරිසියා ක්‍රෝධ වෛර වලින් මිනිස්සු එක එක කාම මරා ගන්න දේවල් තියෙන්නේ. ඒ ප්‍රශ්න වලින් තමන්ගේ හිත නිදහස් වෙනවා. තමන්ට නිවන් දකින්න ඕන කියන අදහස හිතේ බැසගත්තොත් ආකල්ප සම්පත්තිය හිතේ තිබ්බොත් සියලු ප්‍රශ්න විසඳිලා යනවා. එතකොට ආකල්ප සම්පත්තිය නැති නිසා තමයි අපි පන්සලකට ආවත් ඇදීම හොයන්නේ. ඒතර පන්සලට එන්නේ නිවන් දකින්න අදහසෙන් නෙවෙයි. නිවන් දැකීමේ තියෙන්නේ සියලු කෙලෙස් අත්හරිනවා. දකින්න රූපයෙන් හිතට එන තරහ හිතෙන් නැති කර ගන්නවා. ආසාව ඇති වෙන අරමුණ ඉදිරියේ ඒක නැති කර ගන්නවා. තමන් කරන දේ තමන්ට අනුන් කරන දේ අනුන්ට කියලා කර්ම વિશે විශ්වාස කරනවා. ඒ විශ්වාසය හිතේ නැති වුණාට පස්සේ එක එකාගේ ඇද හොයනවා පන්සලට ආවා. වන්දනාවේ ගියත් හේතුව ආකල්ප සම්පත්තිය නැහැ. නිවන් දකින්න ඕන කෙලෙස් නසන්න ඕන කියන ආකල්ප සම්පත්තිය නැහැ. ඉතින් අර යම්කිසි අරමුණක් හිතේ තියාගෙන ලෝකෝත්තර ඒට බලවත්ව පින රැස් කරනකොට ඒකට කේන්ද්‍ර වෙනවා. දවස් 7ක් දන් දීලා ලෝකෝත්තර ප්‍රාර්ථනාවක් පැතුවා. පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විවරණ ශ්‍රී දීවදාලා මෙයින් කල්ප ලක්ෂයක් ගිය තැන උක්කාක කුලේ බිහි වෙන ශාක්‍ය වංශයේ ගෞතම නම් වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සීවලී නමින් ප්‍රත්‍යලාභී භික්ෂුන් අතර ඔබ අග්‍ර වෙනවා කියලා. පස්වනම් ප්‍රීතියෙන් පිනා ගියා. දෙවි මිනිසුන් සාදුකාර ලබා දුන්නා. ඉතින් එයින් පස්සේ බොහෝ පින් රැස් කරගත්තා. එහි බොහෝ පින් රැස් කරගෙන එන ගමනේ තමයි එක ජීවිතයක ලොකු අකරතැබ්බක් වුණා.
අකර තැබ්බට කලින් පිනකුත් වුණා. මම පින රැස් වෙච්ච විදිය කියලා අකර තැබ්බ කියනවා. ඒ පින රැස් වුණේ අකර තැබ්බ වුණේ නම් මේ කල්පේ පින රැස් වුණේ මීට කල්ප 91කට කලින් විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ. විපස්සී තථාගත බුදුරජාණන් වහන්සේගේ කාලේ නගර වැසියනොත් රජුරුවොත් තරඟිට දන් දෙනවා. ඒ දානෙට අපි කියන මොකද්ද? අසද්දෘස මහ දානෙ. ඒතර නගර වැසියන්ගේ දානෙට අඩු වෙලා තිබ්බා මී පැණි මී කිරි. ඊට පස්සේ කිව්වා ඉක්මනට එහෙනම් හොයන්න. හොයුවා නෑ. නගරේ දොරටුව ළඟ කෙනෙක් තියන්න කිව්වා විකුණන්න ආවත් ගෙනියන්න මෙහින් ගෙනිච්චත් නෑද ගමනක් ගෙනිච්චත් ඒ ගෙනියන මිනිස්සයා ළඟ කිරි හෝ මී පැණි තියෙනවා නම් අපිට හොයා ගන්න පුළුවන් කියලා උදේම තිබ්බා. දැන් 9:10 වෙනකොට ඔක්කොම හොයා ගන්නත් ඕන. නගරවැසි එක්තරා මිනිස්සෙක් මේ කිරි මුදෝපු කිරි හට්ටි පිටින් අරගෙන කිරි හට්ටි ටිකක් අපි එක හට්ටියක් කියමු. අරන් එනකොට මගදී මහන්සි කිරි හට්ටි එක පැත්තක තියලා මෝන හොදන්න දොලකට ගියා. මෝන හොදලා නැගිටිනකොටම එතන දොලේ එහා පැත්තේ අත්තක මී වදයක් මී මැස්සෝ දාලා ගිහිල්ලා පැණි පිරීලා. මී මැස්සන් විසින් අත්හරින ලද පැණි පිරුණ පිලවුන් රහිත මී වදයක්. එතකොට මේ මී වදේ කඩාගෙන ඒකත් වෙනම පසුම්බියක දාගෙන යනකොට දොරටුව ළඟ ඉඳලා අර මිනිස්සයා දැකලා අම්මේ මං හොයාම හිටපු දේ මෙන්න කහවණුවක් තියෙනවා උඹ ඔක දියම් මට කියලා. ඒතකොට කහවණු භාගයක්වත් වටින්නේ නැහැ මේක. කහවණුවක් කියන්නේ විශාල ගාණක්. ඒතකොට අඩමස්සක්වත් වටින්නේ නැති මේ මී පැණි ටිකයි මී කිරි ටිකයි කහවණුවක් තරම් විශාල ගාණකට ගන්නකොට හිතුණා මෙයා ගාව සල්ලි ඇති කියලා. කිව්වා මන් දෙන්නේ නැහැ. ගණන් වැඩි කළා. එහෙනම් ලොකු ගානකට ඉල්ලනකොට ගණන් වැඩි කරන එක එකලක් තිබී ඇත. අපිට යමක් ගන්න ඕන නම් එකපාරම මේ ගණන් වැඩි කරන්න හොඳ නැහැ. ඊට පස්සේ තව වැඩි කළා කහවණු 1000කට. කහවණු 1000ක් කියන්නේ අද කාලේ නම් මිලියන ගාණක්. මිලියන ගානකටත් වැඩි. ඒතර අර එක කිරි හට්ටියකුයි මී පැණි ටිකකුයි මිලියන ගානකටත් වැඩිය මොදලකට ඉල්ලනවා. ඒතර මෙයා කිව්වා මේක එච්චර වටින්නේ නැහැ මොකටද ඔච්චර ඉල්ලන්නේ. ඊට පස්සේ කිව්වා අපි මෙහෙම දානයක් දෙනවා. දානෙට මදි වෙලා තියෙන්නේ ඔය මී පැණි මී කිරි. ඉතින් ඒ නිසා ඒක දුන්නොත් අපිට දානේ සම්පූර්ණයි. එතකොට ඔබ දැන් කියන්නේ මේ මගේ අතේ තියෙන එක කහවණු 1000ට ගන්නවා කියලාද? ඔව්. එතකොට මේකේ මීල කහවණු 10යි නේද? ඔව් කහවණු 10ට අපි ගන්නවා. ඊට පස්සේ කිව්වා මේ ඔය නගර වැසියෝ එකතු වෙලා දෙන දානේ එක නගර වැසියෙක්වත් ඉන්නවද කියලා ඇහුවා. ඔය දානෙට කහවණු 1000ක් දීපො. ඊට පස්සේ කිව්වා නෑ. කිව්වා එහෙනම් මම මේ දානෙට මේක නොමිලේ දෙනවා. හැබැයි මේකේ මීල කහවණු 1000ක් නිසා මුළු දානේම වැඩිපුරම වියදම් කරපු කෙනා වෙන්නේ මම. මගේ අතින්ම බෙදන්න ඕන කිව්වා. හා කමන්නේ කිව්වා. අපිට දානෙට මී කිරියොන්න ඔයාගේ අතින් බෙදන්න කිව්වා. දැන් අන්න කහවණු 1000ක් ලැබෙන තැන. දැන් ඔන්න බෙදන්න ගිහිල්ලා එක එක්කෙනා තමන්ගේ වාරය එනකල් බත් වෑංජන බෙදන අය ඉස්සලා බෙදලා ඉවර වෙනවා. වැළඳුවාට පස්සේ පළතුරු වතුරු පසක මී කිරි ඊට පස්සේ යන. එතකොට එතන හිටියා තමන්ගේ වාරය එනකල්. විපස්සී බුදුරජාන් වහන්සේ ඉස්සරහා දන ගහලා ඒ ප්‍රණීත දානෙ පූජා කරනකොට බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා. එදා දානෙට හිටියා 1,68,000ක් රහතන් වහන්සේලා. මේ එක මී කිරි හට්ටිය සියලු දෙනාට පමණ වේවා අඩු නොවේවා කියලා. දැන් ඔක්කොටම බෙදනවා අඩු වෙන්නේ නැහැ. ඉතින් ඒ කෙනාට ප්‍රීතියට සාදුකාර දුන්නා. අන්න ඒ පින ලාභීන් අතර අග්‍ර වෙන්න හිතුණා. අමාරුම දේ හොයාගන්න අමාරුම දුෂ්කරම දේ දානෙට දීම. දැන් මේ සෑය හදනකොට හොයාගන්න අමාරුම වෙලා තියෙන බැකෝ එක නම් මේ බිම හදද්දී. මේ පොළොව හරන ඒව කවුරු හරි හොයලා දුන්නොත් දුෂ්කරම දේ සෑය වෙනුවෙන් කළා. පින ප්‍රබලයි. ගඩොල් හොයාගන්න විදියක් නැහැ. එක්කෙනෙක් දන්නවා පොඩ්ඩක් ඉන්න කියලා කෝල් කරලා කතා කරලා ඔක්කොම සම්බන්ධ කරලා දෙනවා. පින ප්‍රබලයි. කියන්නේ ඒ වෙලාවේ වැඩ කටයුතු කරගෙන යනකොට ඒ දානයේදී ඒ පින්කමේදී
අමාරුම දේ. දැන් උදාහරණයක් කියන්නකො නොදන්නවා වුණාට. දැන් ඔන්න මේ ඔබට සුවසේ බනහන්න මේ ශබ්ද විකල්සන යන්ත්‍රවල හඬ බලපානවා. ඉතින් දේශනාව පටන් ගන්නකොට කරන්න යනකොට කෙනෙක් ඉක්මනට ඒක හරි ගස්සනවා. එයා නොදන්නවා වුණාට ලොකු පිනක් ඔහුට රැස් වෙනවා. අමාරු දේ හොයාගන්න, දුෂ්කර දේ හොයාගන්න ඒ දේ දන් දෙන්න ඕන. ඒ දේ වෙනුවෙන් කැප වෙන්න ඕන. කොහොම ලේසියට නෙවෙයි. දැන් තව එකක් කියන්න ඕන. අද ඔන්න අෂ්ට පරිස්කාර පූජාවක් තියෙනවා. හොඳයි. නමුත් ගොඩාක් අම්මලා මම දැකලා තියෙනවා ජීවිත කාලෙම ලොකුම පිරිකරේ විදිහට අට පිරිකරේ තමයි පූජා කරන්නේ. පින්කමක් කියනකොට පූජාවක් කියනකොට එකපාරම අට පිරිකරේ එනවා ඔළුවට. ඒ අට පිරිකරෙන් එහා එන්නේම නැහැ ඔළුවට. අපි කෑම දුන්නොත් කෑම ලැබෙනවා. වස්ත්‍ර දුන්නොත් වස්ත්‍ර ලැබෙනවා. ඒ වගේ මේ මනුස්ස ලෝකේ අපි භුක්ති විඳින කැපසරුප් හැම දෙයක්ම දන් දෙන්න පුරුදු වෙන්න. හැම දෙයක්ම. පැහැදිලි එක තැනක හිර වෙන්නේ නැතුව. එතකොට එහෙම වුණාට පස්සේ තමන්ගේ ජීවිතේට ගොඩක් දේවල් පූජා කරලා ඒ පිරිකරම ආමිෂ වශයෙන් යම් පිනක් රැස් වෙලා තියෙනවා. මම මේ කියන්නේ එක තැනක කොටු වෙන්නේ නැතුව ගොඩක් පින්කම් කරන්න. ඊට පස්සේ දැන් අර පින්බලෙන් ප්‍රත්‍යලාභී භික්ෂුන් අතර අග්‍ර වුණා. දැන් විවරණේ තිබ්බා ඊට විවරණයට අනුව පිනත් රැස් වුණා. ඊට පස්සේ තමයි ඵලයේ ඉපදුනේ. අන්න ওই වගේ තමයි. සමහර මිනිස්සුන් කේන්දරේ බලනවා. කේන්දරේ තියෙනවා මෙයා ලෝකේ හොඳ උගතෙක් වෙනවා කියලා. එතකොට එයාට අනාවැකියක් තියෙනවා නම් උගතෙක් වෙනවා කියලා. ඒක කාටුම් බල බල හිටියා කියලා උගතෙක් වෙන්නේ නෑ. ඒ අනාවැකියට අදාළ පුහුණුව ඔහුට තියෙන්න ඕන. ඒ නිසා අපිට යම් කිසි කෙනෙක් ඔයාගේ අනාගතේ ගොඩාක් සෞභාග්‍ය සම්පන්නයි කියලා කිව්ව පළියට සෞභාග්‍ය සම්පන්න බව එන්නේ. ඒකට අදාළ කර්මය ඔහු තුලින් කෙරෙන්න ඕන. අන්න ඒ වගේමයි අනාවැකියක් තිබුණොත් ඔබගේ අනාගත ජීවිතය අභාග්‍ය සම්පන්නයි කියලා. අභාග්‍ය සම්පන්න කර්ම නොකර හිටියොත් එයාගේ ජීවිතය ඉරණම වෙනස් වෙනවා. තමන්ගේ ජීවිතේට අභාග්‍ය සම්පන්න බව නම් තියෙන්නේ ඒක ඉක්මනට තමන්ගේ ජීවිතයට කුසල් පුරුදු කර ගැනීමෙන් ඒ ජීවන රටාව වෙනස් කරගන්න පුළුවන්. මේක හේතුඵල ධමයක් නිසා. නිත්‍ය දෙයක් ලෝකේ නැති නිසා. ඒ නිසා කිසිම අනාවැකියකදී කිසිදු කෙනෙක් බිය විය යුතු නැහැ. ඒ කියන්නේ එයා ඒ වෙනුවෙන් තමන්ට අඳුරු අනාගතයක් නම් කවුරු හරි තමන්ට ප්‍රකාශ කරන්නේ එයා යහපත් ආලෝකමත් කුසල් කරනවා. සිල් ගන්නවා, නිතර බණ අහනවා, සෑය බෝධි විහෙර විහාර වඳිනවා. පුළුවන් තරම් අරුබුදකාරී සමාජයෙන් පරිස්සම් වෙලා ඉන්නවා. එහෙම හිටියම එයාගේ ජීවිතේ අඳුර අයින් වෙලා යනවා. මේක ස්ථිර නෑ, නිට්ටිය නෑ. සක්‍ර දේවේන්ද්‍රයා ප්‍රකාශ කරපු අනාවැකි පවා නොවන යොමු කරලා බේරිලා තියෙනවා. දැන් මම මේ කියන්නේ අර සීවලි මහරහතන් වහන්සේ කතාවට අනුකූලවමයි. දැන් විවරණේ තිබ්බ ඵලයට විවරණ දුන්න නිසාම මේ අගතනතුරු ලැබුවා පමණක් නෙවෙයි. ඒ විවරණයෙන් ස්ථිර වුණා ඊට අදාළ පින්කම් කෙරෙනවා. දැන් මට පුදුම හිතුනේ විවරණේ ලැබුවේ කල්ප ලක්ෂයකට කලින් ඊට අදාළ පින පිරුණේ මීට කල්ප 91කට කලින්. කොච්චර කාලයකට පස්සේද එයාට අදාළ පින කෙරුණේ? කොච්චර කාලයක් ඒ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා කොච්චර බුදුවරු පහු කරගෙන ආවද තමන්ගේ අරමුණට යන්න? කොච්චර ශාසන අතෑරී ගියාද අරමුණ කරා යද්දී? විවරණ ලැබුව අයට. ඉතින් මම මඟදින් එන ගමන් කල්පනා කළා විවරණ ලැබුව අයටත් බුද්ධ ශාසන කීයක් අහිමි වුණාද? තමන්ගේ අරමුණ කරා යද්දී. අනිවාර්යෙන් රහත් වෙනවා කියලා තියෙද්දී. ඒකට විවරණ නැති කෙනෙකුට බුද්ධ ශාසන අහිමි වෙන්න බැරිද? විවරණයක් නැති කෙනෙකුට අනිවාර්යෙන් බුද්ධ ශාසනය උරුමයිද? දැන් අපි කවුරුත් හිතාගෙන ඉන්නේ අනිවාර්යෙන් මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකින්නවා කියලානේ. කෝ සහතිකේ? කෝ ස්ථිර බව? ඇත්තටම කිව්වොත් දේවදත්තට තියෙන සැනසෙල්ලවත් මිනිසුන්ට නැහැ. දේවදත්තට ස්ථිර වචනයක් තියෙනවා කල්ප ලක්ෂයකින් පස්සේ බුදු වෙනවා කියලා. ඔබට අපිට එවැනි විවරණකෝ? ඉතුරු මිනිස්සු හැම කෙනාගේම හිතේ තියෙනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මුණ ගැහි
අපි බණ අහලා නිවන් දකි කියලා. ඉතින් කොහොමද ස්ථිරව කියන්නේ එහෙම? ඊට පස්සේ පාඩුවේ කාලා බීලා රණ්ඩු සරුවල් කරලා එක එකාට බැන හැම එක්කෙනාගේම කුණු හොයා වැරදි හොයා අඩුපාඩු හොයා බැන දොස් කියා එක එකාගේ කුණු කන්දල් අවුස ඔය ඉන්නවා. මොකෝ ස්ථිර බව. ඒ නිසා ලේසි නෑ. තමන්ගේ ඇත්තටම ජීවිතේ පළවෙනි තැන සසර දුකෙන් නිදහස් වීම පිණිස කැප කරන්න වෙනවා. ජීවිතේ එක කොටසක් අනිවාර්යයෙන්ම කැප කරන්න වෙනවා නිවන් දැකීම පිණිස. මට සංසාර දුකෙන් නිදහස් වේවා කියන එකම එක අරමුණින් සිල් අරන් කී ගමනක් සිල් අරන් ඇතිද? මිනිස්සු සංසාර දුකෙන් නිදහස් වෙන්නද සිල් ගන්නේ? පෝයටද සිල් ගන්නේ? හෙට පෝය බං සිල් ගන්න ඕනේ. පෝය නිසා සිල් ගන්න ඕන. අනිත්‍ය සිල් ගන්න යන නිසා සිල් ගන්න ඕන. කට්ටිය ඔක්කොම ඉන්න නිසා සිල් ගන්න ඕන. මිනිස්සු ඔක්කොම හතරට සිල් පවාරණය කරලා යන නිසා අපිත් යන්න ඕන. මිසක්කා සංසාර දුකෙන් නිදහස් වීම පිණිසයි මං අද සිල් ගන්නෙ. සංසාර දුකෙන් නිදහස් වීම පිණිසයි මං අද සෑය වඳින්න යන්නේ. සංසාර දුකෙන් නිදහස් වීම පිණිසයි මං අද සිරිපාදේ වඳින්න යන්නේ. මේ සීවලී මහ සෑයට මම සම්බන්ධ වෙන්නේ. මම ආධාර උපකාර කරන්නේ. මම ගඩොලක් හරි තියන්නේ සංසාර දුකින් නිදහස් වීම උදෙසායි කියන අදහසට ආවොත් ඔබට මෛත්‍රී බුද්ධ ශාසනය අහිමි නොවේවි. එකම එක අරමුණ මගේ නම කියාපන්. මගේ නම කිව්වොත් මං ආධාර කරනවා. මාව ප්‍රශංසා කළොත් මම ආධාර කරනවා. මගේ නම ගැහුවොත් ආධාර කරනවා. එහෙම තැනකට ඇවිල්ලා නම් ඔබගේ නිවන ගැන පිං රැස් වෙනවා ඔබට. ඔබ නිවන් දකින්න එක ගැන අපිට තේරෙන්නේ නැහැ. ඒක ගැන අපි ප්‍රකාශයක් කරන්නේ නැහැ. කලබල වෙන්නේ නැහැ ඒකට. අපිට තේරෙන්නේ නැහැ ඒක. ඒ නිසා තවන් කරන කියන මිනිස්සෙකුට උනත් උදව්වක් උපකාරයක් කළොත් අනේ මේ පින්බලෙන් මට සසර දුකෙන් නිදහස් වෙන්න නැත්තම්. නමුත් මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි එක එක්කෙනා එක එක ප්‍රශ්නවල හිර වෙවි ඉන්නේ. පොඩි එකාගේ පටන් පොඩි ළමයිගේ පටන් තරුණ දූල පුතාලා මේ මැදි වයසේ අය වයසක අය එක එක පීඩනවල ඉන්නවා. ඒ මිනිස්සයා දුක් නිසා දුක් විඳින බිරිඳ ඒ පීඩනෙන් ඉඳලා දාන්තුන්නාන්සේ නමක් වැන්දත් සෑයක් වැන්දත් එයා පතන්නේම අනේ මේ මිනිහගෙන් තියෙන දුක් කරදර වලින් මන් නිදහස් වේවා කියලා. එතන මේකගේ නිදහස් වෙනවා වෙන එකෙක් සෙට් වෙනවා. හැම ප්‍රාර්ථනාවකම දුකක් තියෙනවා. දරුවෝ නිසා දුක් විඳින අය මේ උන්නම් එපා කියලා පතනවා. ඊළඟ ජීවිතේ දරුවෝ නැහැ. එතකොට දරුවෝ නැතිවෙකට ආයෙ පින් කර පතනවා අනේ දරුවෝ ලැබේවා කියලා. එතකොට ඊළඟ ජීවිතේ ආයෙ ටිකක් හම්බ වෙනවා. ආයෙ උන් නිසා විඳවලා එපා වෙනවා. මේ පතනවා මේ එපා කියනවා. මේ පතනවා මේ එපා කියනවා. මේ ඕන කියනවා මේ එපා කියනවා. එතකොට කවුරු හරි කියනවා ඔන්න ඔය කෝපි මට දෙන්න. ආයෙ කියනවා ඔක එපා. ආයෙ ටිකක් වෙලා ගියාම ඔක දෙන්න. ආයෙ කියනවා එපා කියලා. අපිට එයා පොදුවේ එයා දිහා බලා ඉන්න කෙනෙකුට පේන්නේ එයා උමතුයි කියලා නේද? එයාට පිස්සු කියලා නේද? මේ මිනිස්සු කොහොම සංසාරේ උමතු බවෙන් පෙළෙලා ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මහා සෑයේ බුද්ධානුභාවයෙන් වැඩ සිටිද්දී මේ සෑයේ එක ජීවිතයක දරුවෝ පතනවා අනෙක් ජීවිතේ දරුවෝ එපා කියනවා එක ජීවිතේ මිනිහලා ගෑනු එපා කියනවා ඊළඟ ජීවිතේ කසාදේ හරි යවා කියලා පතනවා පිස්සු ටිකක් ඇවිල්ලා කරකිනවා පේනවා මේ ඕන මේ එපා මේ ඕන මේ එපා ගොඩාක් මිනිස්සු දරුවෝ එපා කියලා පතන්නේ දරුවෝ හදලා ඒ දරුවන්ගෙන් විඳවනකොට තමයි එපා වෙන්නේ. දරුවෝ නම් එපා කියනවා. නමුත් කවදාවත් දරුවෝ හම්බ වෙන්න කලින් ඕක කිව්වේ නැහැ. කසාදේ එපා කියලා පතනවා. බැන්දට පස්සේ බඳින්න කලින් එපා වුන්නේ නැහැ. ඒ නිසා මම ඒ ගැන කතා කරන මිනිස්සුන්ට කියන්නේ මේ ඔයාලා කොහොම දැන් නාඩගම් ටික කොහොම නටලා අවසානයේ එපා කියන එක ඒකද ඔයාලගේ ජීවිතයේ යථාර්ථය. එහෙම නෙමෙයි මිනිස්යා නිසා දුක් විඳිනවනම් පිරිමි නිසා දුක් විඳින ස්වාමියා නිසා දුක් විඳින සංසාරයෙන් මා නිදහස් වේවා. දරුවෝ නිසා දුක් විඳින සංසාරයෙන් මා නිදහස් වේවා. ආදරේ නිසා විඳවන ජීවිතයක් ඇති සංසාරයෙන් මා නිදහස් වේවා. වැඩ කරන තැන
කැපිලි කෙටිලි වලින් පීඩා විඳින සංසාරයෙන් මා නිදහස් වේවා කියලා හැම වෙලාවෙම මේ දුක්ඛිත සංසාරයෙන්ම නිදහස් වීම පතන කෙනාට නම් පිහිටක් තියෙනවා. නැත්තම් ඉතින් කොහේ හරි අවුලක පටලැවෙනවා. ඒ නිසා මං කිව්වේ මේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාත් කොච්චර බුදුවරු පහු කරගෙන ඇවිල්ලාද තමන්ගේ අරමුණ සඵල කරගත්තේ. ඉතින් ඔන්න පින පිරුණා. ඉතින් ප්‍රණීත දේවල් දන් දීලා මේ බුද්ධ ශාසනයේ ලාභින් අතරග්‍ර වුණා. ඔහොම ඉන්න සංසාරයේ මේ මට හිතෙන විදිහට මේ මහා භද්‍ර කල්පේ එක රජ පවුලක ඉපදුණා. කාශ්‍යප බුද්ධ ශාසනයෙන් පස්සේ වෙන්න ඕන. ඒතොර රජ පවුලේ ඉපදිලා රාජ කුමාරයා මා රාජ බිසවගේ පිය රජුගේ සෙවණේ හැදෙනවා වැඩෙනවා. අල්ලපු රාජ්‍යයෙන් ඇවිල්ලා මේ රාජ්‍ය වට කළා. කිව්වා එක්ක යුද්ධ කරපන් නැත්නම් සටන් කරපන් කියලා. මේ රජුරෝ යුද්ධයට බැස්සා. යුද්ධෙන් මහරජුරු පෙරදුනා. ඊට පස්සේ පොඩි පුතා අම්මව ඉක්මනින් පොඩි එක්කෙනා හොරපාරකින් ඥාතින් නගරෙන් පිට ඥාතින් ළඟට යවුවා රාජකුමාරයා. සතුරු රජා ඇතුළට ඇවිල්ලා අර මහරජුරෝ මරලා ඒ බිසව තමන්ගේ බිරිඳ කරගත්තා. දැන් අර රාජකුමාරයාගේ අම්මා අර සතුරු රජුරුවත් එක දැන් මාලිගාවේ ඉන්නවා. කුමාරයා නෑදෑයන් ළඟ හැදෙනවා. තරුණ වියට ආවට පස්සේ සේනාව සන්නද්ධ කරගෙන ඇවිල්ලා ඒ නගරේ ආපහු වට කළා. පියා සන්තක දේ මට දියන් කියලා. ඊට පස්සේ රජුරුව කිව්වා බෑ මම දෙන්නේ යුද්ධ කරනවා. අම්මා හසුනක දැන් අම්මා කොහොම වුණත් දරුවගේ පැත්තනේ. අම්මා හසුනක ලියලා යවුවා මේ රාජ්‍ය අල්ලගන්න උඹ යුද්ධ කරන්න එපා පුතේ. දොරටු ටික වහපන්. නගරයෙන් එළියෙන් ඇතුළට එන ඇතුළෙන් එළියට යන දොරටු වහපන්. දරදිය ඊළඟට ආහාර පාන ගේනික වළක්වපන්. ඉක්මනට මේ ආණ්ඩුව පෙරලන්න පුළුවන් කියලා. එතකොට ඉන්ධන සහ ආහාර වලින් පීඩනය ඇති කළොත් ඒ මිනිස්සු විසින්ම රජුරු වෙනස් කරනවා. ඒක ඉස්සර දෙයක්. ඔන්න අපේ රටේ පාලකයෝ අසානෙති බණ. පාලකයෝ බණ අහන්න කැමැති ඒ අයගේ වර්ණනාව මිසක්කා බුදු බණ පද නෙවෙයි. බුදු බණ පද අහන්න කැමති නෑ පාලකයෝ. පාලකයෝ කැමති වර්ණනාව අහන්න. ඔය බණ අහලා තිබ්බනම් පාලකයෝ කියන්නේ රටක් පෙලන්න පුළුවන් ඉන්ධන සහ ආහාර නිසා කියලා අනිවාර්යෙන් පාලකෙක් આવොත් ඉස්සෙල්ලාම ඉන්ධන පහසුව ආහාර පහසුව මිනිස්යන්ට ඇති කරනවා. අර ඇතුළේ හිටපු මිනිස්සු කොයින් හරි රිංගලා කොහොම හරි දර ගේනවා කැමබීම ගේනවා ඇතුළට. අල්ලන්න බෑ. සම්පූර්ණයෙන්ම මේ පෙලන්න බෑ. අම්මා පණිවිඩයක් අවුරුදු 7ක් ගියා. අම්මකෝ ඕක ඉඳිල්ලෙන් තේරුමක් නැහැ. ඇයි පොඩි දොරටු වලින් මිනිස්සු යනවා එනවා පේන්නේ නැද්ද? පුංචි දොරටුවකින්වත් මිනිස්සෙකුට යන්න බැරි විදියට වහපන් කිව්වා වටේ. ඒතකොට නගරයෙන් එළියට යන එළියෙන් ඇතුළට එන චූටි දොරටු පවා වැහුවා. දර ගෙනියන්න බැරි විදියට ආහාර වතුර ගෙනියන්න බැරි විදියට. දවස් 7ක්. ඒ දවස් 7 මිනිස්සු පෙළුණා. පෙලිච්ච ගමන් රජා තමන්ගේම රජා මරලා එළිය හිටපු කුමාරයාට රජකම දුන්නා. එතකොට දරයි ඒ කියන්නේ ඉන්ධන ප්‍රශ්න ආහාර ප්‍රශ්න ඇති වෙච්ච ගමන් ඒ රටවැසියන් විසින්ම රජාව එක්ක ඝාතනය කරනවා එක්ක පන්නනවා. ඕක ඉස්සර බණ පොතේ එක කතාවක් නෙවෙයි දෙකක් නෙවෙයි කතා ගොඩක් තියෙනවා. අපේ රටේ පාලකයෝ අහලා නැහැ. අනිවාර්යෙන් ඉන්ධන ප්‍රශ්නයක් උග්‍ර වුණොත් ආහාර ප්‍රශ්නයක් උග්‍ර වෙවි යනවා නම් ඒකේ අවසන් ප්‍රතිඵලය තමයි ආණ්ඩුව පෙරලෙනවා. ඒක බුදුබණ පදවල තියෙන එක. ඒක කර්මානුරූපව හිතට යන්නේ නැහැ. දැන් අජාසත් කුමාරයා ඔඩොක්කේ ඉඳිද්දී චූටි කාලේ බිම්බිසාර රජුරවන්න බුදුරජාණන් වහන්සේ උපදේශයක් දුන්නානේ. රජතුමනි පුතාලා හදන්න ඕනේ නගරෙන් පිට කරලා. පියා මැරුණට පස්සේ ඇවිල්ලා රජකම ගන්න සලස්වන්න ඕන කියලා අතීතේ පුතෙක් විසින් තාත්තා මරන්න ආවට පස්සේ තාත්තා ඒ පුතාව අල්ලගෙන විසඳුම විදිහට කරන්නේ උඹ මේ රටින් ඵලයන් මම මැරුණට පස්සේ ඇවිල්ලා රජකම ගන්නින් කියලා රටින් පිටුහල් කළා. ඒ බණ කතාව කියලා දුන්න බිම්බිසාර රජුරවන්න. අර අතේ චූටි දරුවා ඉද්දින් අනාගතේ දිවසින් දැකලා. අර කුමාරයා ටික ටික වැඩුණා. අජාසත්තක් කඩුව ඇරන් බිම්බිසාර රජුව මරන්න ඇදුවා. අහු වුණා. අර බණ කතාව මතක් වුණේ නැහැ. සෝවාන් වෙලා
බණ කතාව මතක් වුනේ නැත්නම් එතන ප්‍රබල වුණේ මොකද්ද? මොකද්ද ප්‍රබල වුණේ? කර්මය. පුතෙක්ගෙන් මැරෙන කර්මය. ඊට පස්සේ මොකද වුනේ? ඒ වගේ. ඉතින් ඒ නිසා මේ අර අපි බණ වලින් අපේ ජීවිතේට යම්කිසි ආදර්ශයක් ගන්න ඕන. ඒ නිසා ඉන්ධන ආහාර ප්‍රශ්න විසඳවන්න ඕන, ඉන්ධන ප්‍රශ්න විසඳන්න ඕන. ඒ ප්‍රශ්න දෙක විශේෂයෙන් රටක විසඳනවා නම් ඒ රට පෙළන්න අමාරුයි සතුරන්ඩ. ඊට පස්සේ ඇත්තටම රජුරු මල්ල දුන්නා. ඔන්න රජකම අරන් සතුටින් රජකම කළා. ඔය බුදුරජාණන් වහන්සේ වදාළ ඔය සතුටින් රජකම කරපු පුතා තමයි සීවලී තෙරුන් සංසාරේ අර සතුරාගේ මැරුම් කාපු ඒ රජතුමාගේ තාත්තා වෙලා ඉපදිලා හිටියේ අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයෝ. ඒතර සංසාරේ මහ බෝසතුන්ට පුතා වෙලා සීවලී කුමාරයා ඉපදිලා තියෙනවා. දැන් අර රාජ්‍ය ගන්න මෙච්චර යුද්ධයක් කළේ අනුන් සන්තක රාජ්‍යයක්ද තමාගේ පියාගේ රාජ්‍යයද? තමා සන්තක තමාගේ පියාගෙන් එන උරුමේ ගන්නටයි අර මිනිස්සු පෙළුවේ. කය බිඳලා මරණින් මත්තේ අවීචි මහ නරකාදී ඉපදුනා. අවුරුදු 1000ක් ගියාම පොළොව අඟලක් ඉස්සෙනවා. පොළොව අඟලක් ඉස්සෙන්න අවුරුදු කීයක් යනවද? අවුරුදු 1000ක්. ගව් 7ක් පොළොව ඉස්සෙනකල් අවීචි මහ නරකාදී ඉඳලා තියෙනවා. අවුරුදු 7යි දවස් 7ක් රටක මිනිස්සු පෙළපු පාප කර්මයට. 80 මහ ශ්‍රාවකයන් වෙන්න විවරණ තිබ්බ සීවලී තෙරුන්ගේ පෙරුම් පුරන සංසාරේ අවුරුදු 7යි මාස 7ක් තමන්ගේ පියාසන්තක උරුමේ ගන්න ගිහිල්ලා මිනිස්සු පෙළපු කර්මය පොළොව ගව් 7ක් වැඩෙනකල් අවීචි මහ නරකාදී ඉන්න උනා නම් මේ අවුරුදු 5න් 5ට පෙරලි මිනිස්සු පෙළපෙලා යන මේ සත්වයෝ මරණින් මත්තේ කොහේ ආවේද? ඉතින් ඒ නිසා මේ මිනිස්සු පෙළන එක පුදුම පාපයක්. මේ මිනිස්සු පෙළන එක පීඩාවට පත් කරන්න එපා. මිනිස්සු කියන්නේ කවුද? ඔයාලා ගෙදර ඉන්න ඔයාලගේ නෝනා, දරුවෝ, ඔයාලගේ ඥාතීන්. ඔය මිනිස්සු ඔය ඔබගේ හැසිරීමෙන් ඔබගේ ගෙදර අය පෙළෙනවා නම් ඒ කර්මේ නමකට භයානක විදියට එනවා. මිනිස්සු කියන්නේ කවුද? ඔබ උගන්වන පාසලේ දරුවෝ. ඒකට ඔබ නිසා ඔබගේ පාසලේ දරුවෝ පෙළෙනවා නම් චේතනාත්මක නම් ඒ කර්මය සිද්ධ වෙන්නේ. ඒක භයානකයි. ඒතර මිනිස්සු කියන්නේ කවුද? ඔබ ඉගෙන ගන්න පාසලේ ගුරුවරු තමයි මිනිස්සු කියන්නේ. ඒතර ශිෂ්‍යෙක් නිසා ගුරුවරු පෙළෙනවා නම් මට එක්තරා පාසලක ගුරුවරයෙක් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මේ ළමයි නිසා අනිවාර්යෙන් දවසට එක ගුරුවරයෙක් හරි අඬනවාමයි කො ළමයි නිසා. අවවාදයක් කරන්න බෑ කිව්වා. සැරට අවවාදයක් කළොත් වාහනේ හුලං අරිනවා කිව්වා. තව සැරට අවවාදයක් කළොත් මූණටම කියනවා කිව්වා එළියට යන්කෝ කියලා. ඒ ගුරුවරයාත් අවස්ථා කිහිපයක ඒ වගේ දරුවන්ට අවවාද කරලා ගෙදර ගිහිල්ලා තියෙන පොලිස් ආරක්ෂාව මැද. හඳුරන්නේ රස්සාව කරන්නත් ඕනේ පුදුම පීඩනයක් කිව්වා. අසුර පුරයකට වදිනවා වගේ කිකෝ ඉස්කෝලේකට යන්නේ. එසේ නොවී තියෙයිද? මක් නිසාද? ඔය අම්මලා තාත්තලා ළමයිට කියන්නේ ඉගෙන ගනියව. මොන්ගේ ඇවිලෙන හිත්වල ගින්දර නිවන්න බණපදයක සීතල ලැබෙන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. අද මෙතන ඇති අම්මලා තාත්තලා ළමයි බණහන් දෙන්න කියමුට ඇයි ක්ලාස් නෑ අද? අද පන්ති නැද්ද? විභාග ළඟයි. අම්මේ හෙට සිල් ගන්නම් කියපු ගමන් අහන්නේ හෙට පන්ති නෑ. විභාග ළඟයි. හැම වෙලාවෙම පන්ති නැද්ද? විභාග ළඟයි. පාඩම් කරපියව. ඔන්න ඔය මන්තරයව මතුරුවා ජප කරනවා. ඒ ජපේ මුන් දිෂ්ටි වෙනවා. ඔව්. ඊට පස්සේ එහෙම දිෂ්ටි වෙලා උන් ගන්නවා අර විලක්කු අතර ගන්නවා වගේ ෆෝන් එක අතට ගන්නවා. ඒතර උන් තව මායම් වෙනවා. නිවන් දුම්මල පාරක් ගහන්න එකෙක් නැහැ. දැන් මේ කරන්නේ මායම් වෙච්ච අයට ගහනවා දුම්මල පාරක්. වැඩිලා යන්න. ඒතර තමයි කැරකිලා යන්නේ අඩිය අපි මොනවද මේ කරන්නේ කියලා. ඒ මායම් වෙච්ච ළමයින්ට රාගයෙන් ඇවිස්සලා, ද්වේෂයෙන් ඇවිස්සලා, මෝහෙන් ඇවිස්සලා
ඕ ලෙවල් ඉලක්කේ, ඒ ලෙවල් ඉලක්කේ, කැම්පස් ඉලක්කේ, රස්සා ඉලක්කේ, පිටරට ඉලක්කයක් කරා කෙවිතෙන් තට්ටු කර කර ගුරුවරුද, දෙමව්පියෝද, සමාජයේද, මාධ්‍යයේද කෙවිටි වලින් ගගහ මොම් පන්නන ජීවිතෙන් මුන් නිවන් ටිකක් නෑ. ඒ නිවන බණපද අහන්න දරුවන්ට අවස්ථාව දෙන්නේ නෑ. දෙමව්පියෝමයි මේ දරුවෝ මේ තත්ත්වෙට දැම්මේ. දහම් පාසල් යවන්නේවත් කැමැත්තකින් නෙවෙයි. බණ ෆෝන් එකෙන් බණක් ඇහුවොත් අවුල් යනවා. මේක මහාන වෙයිද දන්නේ නැහැ. පාඩම් කරන මේසේ බණ පොතක් තිබ්බොත් අවුල් යනවා. මේක මහාන වෙයිද දන්නේ නැහැ. ඉතින් මොකද්දෝ සාපේකින් අඳුරකින් මේ ළමා ජීවිතේ වැහුණ නිසා, ඔවුන් නිසා ගුරුවරු පෙළුනොත් එහෙම ගුරුවරු පෙළන පාපේ සංසාරයට අරන් යනවා. ඊට පස්සේ දැන් මිනිස්සු පෙළන්න එපා කියලා මම මේ කියන්නේ. මිනිස්සු කියන්නේ කවුද? තමන් යාළු වෙලා ඉන්න කෙල්ල, යාළු වෙලා ඉන්න කොල්ලා. ඒ මිනිස්සු පෙළනවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා අධර්ම රාගයේ විෂම ලෝභය වැඩි වෙලා බුද්ධ ශාසනය නැති වෙන්න ඔන්න මෙන්න තියෙද්දී සිද්ධ වෙන පාපේ සහ පාපතර දෙයක් සිද්ධ වෙනවා කිව්වා. ඒ තමයි කිව්වා කිසිම ලැජ්ජාවක් බයක් නැතුව ස්ත්‍රීන් පුරුෂයන් කාමයේ හැසිරෙනවා. ඔන්න මහා පාපයක්. හැසිරිලා ඒ කාමයේ හැසිරිච්ච එක මුල් කරගෙන ඒ මිනිස්සු ඉදිරියේ කියා මිනිස්සු ඉදිරියේ අර කාමයේ හැසිරිච්ච කෙනාටම නිඳා කරනවා කිව්වා. ඒක අපේ භාෂාවෙන් ඔයාලට තේරෙන විදිහට කිව්වොත් මිනිස්සු කාමර ගාන යනවා කොල්ල කෙල්ල වීඩියෝ කරගන්නවා. ඒ වීඩියෝ එකෙන් යව පෙළනවා. මේක Facebook දානවා. YouTube දානවා. අම්මට දෙනවා. ගෙදෙට්ට යවනවා. ඒකට එයාත් එක්කම ඉඳලා ඒ හිටපු එකම තව පෙළනවා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා ඕව වෙන්නේ බුද්ධ ශාසනයේ අතුරුදහන් වෙන්න ළඟයි කියන සංඥාව කිව්වා. දැන් බුද්ධ ශාසනයේ හිටිකල් පවතින්නේ නැහැ. බුද්ධ ශාසනයේ හිටිකල් පවතින්නේ නැහැ තව ඉතින්. අපිට මේ අනිත්‍ය කියන එක එහෙම වළක්වන්න බෑ. අනිත්‍ය කියන එක ලෝක සනාතන ධම. ඉතින් අපිට තියෙන්නේ මේ අනිත්‍ය ASCII තමයි පිනක් දහමක් කරගන්න තියෙන්නේ. ඒ නිසා මේ ඔයාලගේ ජීවිතේ හදන අවසාන සෑය වෙන්න ඇති. මේ සෑයට නම් හාමුදුරනේ පින් තියන අය පින් කරගන්න ගත්තා. ආධාර කළොත් ඒ උන්ට පින් තියෙනවා. කවුරු හරි ආධාර කරන්නේ නැත්නම් ඒකේ යාට ඒ පින කරගන්න පින නැහැ. ශ්‍රම දානෙට ආවොත් එන අයට පින් තියෙනවා. ඒ ශ්‍රම දානේ මග ඇරියොත් ඒකට යාලට ඒ අවස්ථාව උදා කරගන්න පින තිබිලා නෑ. පින් පවෙන්ම මේ සෑය හදන්න ඕන. මම එක්තරා සෑයක් විවෘත කරන්න ගියා. මං හිතන්නේ අඩි 80කට කිට්ටුයි. ඒ සෑය ලස්සනයි. ඒ හාමුදුරුවෝ සෑය හදලා මට සම්පූර්ණ සභාව මෙහෙවන්න පින්කම මෙහෙවන්න මට දුන්නේ. හාමුදුරුවෝ එකයි කිව්වා මට මේ චෛත්‍ය හදද්දි තියෙන ලොකුම සතුට තමයි කිව්වා. මුල් ගල් තියපු දවසේ ඉඳලා අද දක්වාම මං තරහ යරන්නේ නැහැ කිව්වා. කිසිම බාස් කෙනෙකුට බැනලා නැහැ කිව්වා. කිසිම මිනිහෙකුට බැනලා නැහැ කිව්වා. ඒ හාමුදුරුවෝ නම් චෛත්‍ය හදාගෙනද නැද්ද හදවතේ? ඒ ඇත්තන්නේ මේ සෑයේ පින වේගෙන් නිවන්ට අරන් යනවා. මොකද අපි පින්පව් දෙකම අපිට මිශ්‍ර වෙනවා. ඒ කියන්නේ සෑයක් හදන එක පින. ඒ වෙලාවේ රණ්ඩු වෙන එක, බයින එක, දොස් කියන එක අකුසලයක්. ඒතර පිනයි අකුසලයි දෙකම මුහු වෙච්ච ගම පින්පව් දෙකම තියෙන ලෝකෙක උපදිනවා. කොහොමද පින්පව් දෙකම තියෙන ලෝකෙ? මනුස්ස ලෝකෙ. ආයෙත් එනවා මිනිස්සු අතරට. ඇවිල්ලා මුංගෙන් ගුටි කාගෙන මැරෙන්න සිද්ධ වෙනවා. සැපත් තියෙනවා දුකත් තියෙනවා. කරන පින් සුද්ධ කරගන්න ඕන. ඒ නිසා තරහ වෛර නැතුව ඇනුම් බැනුම් දොස් නැතුව මිනිස්සු මොනවා කිව්වත් ඉවසගෙන අපි දායක කාර්කාදීන් හදන්න පුළුවන් පළවෙනි පේසාවල් අල්ලද්ද චෛත්‍යය හරි. මොකද පළවෙනි පේසාවල් අල්ල නැතුව සෑයක් උඩෙන් කොහොම හැදෙන්නද? සෑය හැදුවා වෙනවා. දුටුගැමුණු මහරජුරුවෝ පොත් පළඳන පොත් සතරස් කොටු නැතුවනේ දුටුගැමුණු රජුරුවෝ මේ කලුරිය කළේ. නමුත් මහසෑය හැදීමේ සම්පූර්ණ පින දුටුගැමුණු රජුරවන්ටනේ. ඒ නිසා තියෙන මොදලින් අපිට හදාගන්න පුළුවන් පළවෙනි පේසවල්ලද ඒක හදාගන්න. අපේ පින සුද්ධ කරගන්න ඕන. මේක කැරකි කියනවා කර්මේ. කවුරුවත් පෙලන්න එපා. එකිනෙකා පෙලෙන්න එපා. මිනිස්යන් පිළීම පුදුම අකුසලයක්. මිනිස්සු ආහාර නැතුව, දරදිය නැතුව
අවුරුදු 7යි මාස 7ක් පෙළපු කර්මෙන් නිරේ අවීචි මහ නිරේ ඉපදිලා ගව් 7ක් පොළොව වැඩෙනකල් නිරේ හිටියා. පොළොව අඟලක් වැඩෙන්න අවුරුදු 1000ක් යනවා. ගව් 7 අඟලෙන් බෙදලා අවුරුදු ගාන හිතන්න මට නම් ඒවා හිතන්න විදියක් නැහැ. මට හිතෙන්නේ බොහෝ කාලයක්. ඉතින් ඒ අකුසලයේ තමයි ආවා කියන්නේ අවසාන ජීවිතේට ඒ සුප්පා වාසා කෝලිය දීතා ලිච්ඡවි මහලී කියන රජතුමාගේ ඒ වගේම සුප්පා වාසා රජ බිසවගේ කුසේ ඉපදුනේ. කුසේ ඒ වෙනකොට සුප්පා වාසා උපාසිකාව සෝතාපන්නයි. සෝවන් වෙලා හිටියේ. ඈ අගතනතුරුලාභී. මොකද්ද අගතනතුරු? ඈ තමයි බුද්ධ ශාසනයේ ප්‍රණීතවම දන් දෙන කෙනා. මේ බුද්ධ ශාසනයේ රසටම දානෙ දුන්න සියලු උපාසිකාවන් අතර අග්‍ර සුප්පාවාසා. මේ බුද්ධ ශාසනයේ රසටම දන් දෙන උපාසිකාවන් අතර අග්‍ර සුප්පාවාසා එතුමියට දාව උපම් පුතා මේ බුද්ධ ශාසනයේ වැඩිපුරම ප්‍රණීත දානමාන ලැබෙන කෙනා බවට පත් වුණා. අම්මා දෙනවා පුතාට ලැබුණා. ඉතින් අගතනතුරු ලැබූ බුද්ධ ශාසනයක එතුමියත් සංසාරේ පින් කරලා තියෙනවනේ බොහෝ කාලයක්. ඒ අම්මම තමයි අර ඉපදුනේ එදා අර අම්මා. අර රාජ්‍ය වටලන්න උපදෙස් දුන්නා. ඉතින් එතුමියගේ කුසේ දරුවෝ ඉපදුණා. අන්න අර අම්මයි පුතයි මේ ජීවිතෙත් අම්මයි පුතයිම වුණා. අර කුසේ දරුවා පිළිසිඳ ගත්තට පස්සේ දරුවගේ පින්බලෙට එදා ඉඳලා ඒ අම්මා බත් මුට්ටියක් අල්ලලා බත් භාජනය අල්ලගෙන බත් බෙදුවොත් භාජනේ බත් ඉවර වෙන්නේ නැහැ. ව්‍යංජන අතින් අල්ලලා බෙදුවොත් ඉවර වෙන්නේ නැහැ. මිනිස්සු මේක දැනගෙන සුප්පාවාසා බිසෝලවා වී අටුවට අත තියනවා වී ඉවර වෙන්නේ. කහවණු පසුම්බියට අත තියනවා කහවණු ඉවර වෙන්නේ. පින්බලේ. ඊට පස්සේ මේ වහලා ගම්වල දුප්පත් මිනිසුන්ට රජබිසෝ ගෙදෙට්ට ගෙන්නගෙන එන්න බෑනේ. අපේ රටේ රජබිසවයි රජබිසවගේ කුසේ ඉන්න දරුවාගේ පින්බලයෙන් මෙහි බත් ඉවර වෙන්න එපා කියලා මිනිස්සු බත් බෙදෙනකොට ඒ භාජනවල ඉවර වෙන්නෙත් නැහැ. එක්කද පින්වල විපාක. ඒකයි මේ සෑය පාදමේ ඉඳලම හදන්න ඕන. සීවලී මහරහතන් වහන්සේගේ පින්බලයට හැදේවා. සීවලී මහරහතන් වහන්සේගේ පින්බලයට හැදේවා. ඉතින් ඒකනේ මුල්ගල් තියන්න කලින් මෙතරම් දාතුන් වහන්සේලා ලැබිලා. හාමුදුරන්ගේ ශක්තිය තියෙනවා. සීවලී මහරහතන් වහන්සේගේ පින්බලයට ඒ වාගේ මහ උත්තමයන් වෙනුවෙන් සෑයක් හදන අවසාන යුගයේ පින් තියෙන අය සම්බන්ධ වේවි. පින් නැති අයට බලෙන් පින් දෙන්න බෑ. ඊට පස්සේ දැන් මාස 9 ගියා ඉපදෙන්නේ නැහැ. අවුරුද්දක් ගියා ඉපදෙන්නේ නැහැ. අවුරුදු 2යි 3යි 4යි 5යි අවුරුදු 7ක්. අවුරුදු 7ක දරුවා වැඩෙනවා නිකන් ඉන්නේ. එතකොට ඒ කුස කොච්චර ලොකු ඇතිද? ඒ බඩ කොච්චර නිරායෙන්න ඇතිද ඉදිරියට? හම කොච්චර ඇදෙන්න ඇතිද? ඒ සුප්පාවාසා උපාසිකාවට විලි වේදනාව ආවා. අවුරුදු 7ක් ගිය තැන අවුරුදු 7ක් රාජ්‍ය වට කළා තිබ්බා. දවස් 7ක් පොඩි දොරටුව මේවා කළා තිබ්බා. ඒ දවස් 7යි විලි වේදනාව දරුවා බී වෙන්නේ. විලි වේදනාව කියන්නේ මේ මැරෙන්න තරම් වේදනාව එනවා. තප්පරයට නැති වෙනවා. ඒ අම්මලාට හිතෙනවා කියනවා නිවන් දැක්කා වගේ වේදනාවක් නැති වෙනකොට ආයෙ එනවා තප්පරයට. ওই වගේ දුක් විඳලා තමයි දුවේ පුතේ නුඹලාගේ අම්මලා ඔයාලව බිහි කළේ. සීස කළත් බඩ මේ පැත්තේ ඉඳලා මේ පැත්තට පළලා අර අත දාලා දරුවා උඩට ගන්න තරම් බඩ පළනවානේ. බ්ලේඩ් එකකින් අත කැපුණාම පොඩ්ඩකට අත සීරුණාම නියපොත්තට ඇඟ සීරුණත් වතුරක් ගෑවෙනකොට කොච්චර දනවද? එතකොට එච්චර වේදනාවක් විඳලා තමයි දරුවෝ හදන්නේ. එතකොට ඒ අතරතුර ඇති වෙන ලෙඩ ඒ ලෙඩවල් වලට ප්‍රතිකාර කළේ නැත්තම් මැරෙනවා. මේ වෙනකොට අපිව මේ තත්වෙට ගේන්න මාරක කීයකින් අපිව අම්මලා බේරගෙන නැතිද? තාත්තලා අපිව බේරගෙන නැතිද? මොකද එදා ලෙඩ වෙච්ච වෙලාවේ අපිට අදාළ ප්‍රතිකාරම ටික කළේ නැත්තම් මැරෙනවා. උන්දල සෙමාවත් කිරි ටිකක් පිට උගුරේ ගියත් කිරි බිව්වේ නැතත් බඩේ අපහසුයක් වුණත් දුවගෙන ස්පිරිතාල වලට යනවා. අඬනවා නිදි මරනවා. ඒවා මොකෝවත් දැන් ඉන්නේ උන්ට මතක නැහැ. මම දැක්ක කවියක්.
මම හිතන්නේ මේ සමාජ මාධ්‍ය ජාලවල පැතිරෙන කවියක්. ඒ කවිය අර්ථය කියන්න මට පද මතක නැහැ. ඒ කියන්නේ ඔරුවේ යනවනේ හබල් ගගා. ඉතින් තාත්තා කියනවා මේ අර වතුර උඩ හබල් පාරවල් නැති නිසා ඉබේ ඔරු කඳ ඊතර වුණා කියලා හිතන්ද ඇති මැණිකේ පුතා. අර ගඟේ මේ පැත්තේ ඉඳලා එහා පැත්තට හබල් පාරවල් එකක්වත් හිටියේ නැති නිසා දරුවා හිතන්නේ නැති මේ ඔරුව ඉබේ ඊතර වුණා කියලා. ඒ වගේ උඹලට හිතෙනවා දුවේ පුතේ උඹලා නිකන් ලොකු වුණා කියලා. අම්මා අප්පලා විඳපු දු ඒවා මතක නැහැ. ඇයි ඒව කොහෙන් පෙන්නන්නද? ඒවා වීඩියෝ කරලාද අම්මා අඬපු ඒවා? වැළපුණ ඒවා වීඩියෝ කරලා තියෙනවද? ෆොටෝ ගහලා තියෙනවද? අර ලෙඩ වෙනකොට අරන් දුවපු ඒවා, රෑ නිදි මරපු ඒවා, ප්‍රශ්න ඉදිරියේ අඬපු ඒවා. සමහරත් ගෙවල් වල තාත්තලා ගහද්දි දරුවා පපුවට තුරුල් කරගෙන අම්මා ගුටි කාපු ඒවා. අම්මලාට කන්න නැතත් කිරි ටික පොවපු ඒවා. ඒ ඔක්කොම ඒ ගහපු හබල් පාරවල් වතුරේ නැහැ. ඒ නිසා දැන් ඉන්නේ ඉලන්දාරි මේ කොල්ල කෙල්ල හිතෙනවා ඔරුව ඉබේ මේ ගොඩට ආවා කියලා. නිකම්ම ලොකු වුණා කියලා. ඕක කාටත් තියෙන ප්‍රශ්නයක්. ඕක හැටි ඔරුවක් ඊතර වුණත් හබල් පාරවල් නැහැ. ඒ නිසා මෙච්චර දුෂ්කර ගමනක් ආවේ කියලා දැන් ඉන්න ළමයිට තේරෙන්නේ නැහැ. සංසාරේ හැටි. ඉතින් මම මේ කියන්න ගියේ බණ කතාව. ඒ දවස් 7ක් විලි වේදනාවෙන් දුක් විඳා. ඒ වේදනාව විඳිනකොට ඒ අම්මා අවුරුදු 7ක් ඊ දවස් 7ක් ඒ වේදනාව ඉවසන්නේ ඒකාන්තෙන් අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි. සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා. මේ දුකෙන් නිදහස් වීම පිණිස ධර්මයේ දේශනා කළා. ස්වාක්ඛාතු භගවතා ධම්මෝ. මේ දුකෙන් එතර වීම පිණිස සංඝයා ප්‍රතිපදාව යෙදෙනවා. සුපටිපන්නයි. මේ දුක නැති නිවන සුසුකං වත නිබ්බානං. ඒකාන්තයෙන් නිවන සාන්තයි ප්‍රණීතයි. මේ දුක් මොනවත් නිවනේ නෑ. කොහොමද අර අම්මා දුක ඉවසපු ඇති? අයියෝ කිව්වේ නෑ. මට මොකද වුනේ කියලා කිව්වේ නෑ. ඇයි මට මෙහෙම වුනේ? මම මොකද්ද කරපු පාපය? ඇයි මට කවුද මොනවද කරලා තියෙන්නේ? ඇයි මේ දරුවා බිහි වෙන්නේ නැත්තේ? මම පව්කාරයේද? මං කරපු පාපේ මොකද්ද? විලාප තිබ්බේ නෑ. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි. මේ දුකෙන් නිදහස් වීම පිණිස ධර්මයේ දේශනා කළා. සංඝයා මේ දුකෙන් නිදහස් වීම පිණිස ප්‍රතිපදාව යෙදෙනවා. සුසුකං වත නිබ්බානං. මේ දුක නැති නිවන ඒකාන්තයෙන් සාන්තයි ප්‍රණීතයි කියලා හිතා ඉන්නවා. අවුරුදු 7යි දවස් 7ක් ගිය තැන 7 වෙනි දවසේ අම්මා තාත්තට කතා කළා. ආර්ය පුත්‍රය මෙහෙන්න. බලන්න ඒ කාලේ කතා කරන විදිහ ආර්ය පුත්‍රය. අද ඔයි. එයි මෙවරේ. ඒ කාලේ හරි වෙනස් පින්නතුනේ. ආර්ය පුත්‍රය මෙහෙන්න. මාගේ බුදුරජාණන් වහන්සේ නමින් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යන්න. මාගේ නමින් බුදුරජාණන් වහන්සේගේ පා කමල් වඳින්න. සුප්පාවාසා කෝලිය දීතා ශාස්ත්‍රූ සුගත තථාගතයන් වහන්සේගේ පාද පද්මයන් වඳිනවා. කෝලිය දීතා සුප්පාවාසා අවුරුදු 7යි මාස දවස් 7ක් මෝඩ ගර්භව දරුවා හිර වෙලා දුක් විඳිනවා. ශාස්ත්‍රෝන් වහන්සේ සම්මා සම්බුද්ධ බවම සිහි කරනවා. ධර්මයේ ස්වාක්ඛාත බවත්, සංඝයා සුපටිපන්න බවත්, නිවන ශාන්ත බවත් සිහි කර කර ඈ ඉවසනවා කියලා භාග්‍යතුන් වහන්සේගේ පාද පද්මය වඳින්න කියලා කිව්වා. මාව නිදහස් කරවන්න කියලා කිව්වද? ඊට පස්සේ මොකද උනේ? දැන් බලන්න බුදුරජාණන් වහන්සේට මේ කාරණාව කියන්න හිතුනේ අවුරුදු 7කුත් දවස් 7ක් ගියාට පස්සේ. මෙතෙක් නොහිතුනේ මක් නිසාද? කර්මය. අපිට හිතෙනවා ඔය ලෙඩේට අහවල් විදා ළඟට ගියා නම් හරිනේ කියලා. යන්න හිතෙන්නේ නැත්තේ ඇයි? කර්මය. මේ සමහර මිනිස්සු අමාරු නම දොස්තරම කියනවා අයියෝ මන් ළඟට ගෙනාවා නම්
මං සුව කරනවා. ඒ ගේන අවස්ථාව යෙදුන්නේ නැත්තේ ඇයි? කර්මය. ප්‍රශ්නෙට අදාළ උත්තරේ හම්බ වෙන්නේ නැහැ. මොකක් ගෙවින කල්ද? කර්මයෙන් ගෙවින කල්. සමහර මිනිස්සු කර්මයේ තියෙන අවුරුදු 5ක්, අවුරුදු 7ක්, අවුරුදු 9, 21 ඔය වගේ කාල තියෙනවා කර්ම විපාක. ඒතර අවුරුදු 5ක් බෝධි පූජා තිතිය විසඳුම් හොයනවා ලැබෙන්නේ නැහැ. මොකද්ද ප්‍රබල? කර්මය. අවුරුදු 5කින් ගෙවෙනවා. ඒතර අවුරුදු 5ක් බෝධි පූජාව තියලා එයාගේ ප්‍රශ්නේ විසඳුන්නේ නැති නිසා එයා ඔන්න මොකක් හරි වෙන ආගමකට, වෙන දර්ශනයකට එයා යනවා. එතකොට අවුරුදු 5 ඉවරයි. එතකොට සුව වෙනවා. එතකොට එයා හිතන්නේ මොකද්ද? බුද්ධ ආගමෙන් අයින් වෙච්ච නිසා සනීප වුණා. කබලෙන් ලිපටත් නෙමෙයි ලෝධියටද දන්නේ නැහැ. ඒ වගේ ගොඩාක් දේවල් වෙනවා. ඒ කර්මයේ ගෙවුණා ඒ කාලේ වෙනකොට. ඔයාලම බලන්නකො කිසිම විසඳුමක් නැතුව සමහර ප්‍රශ්න එහෙම යට ගිය අවස්ථා තියෙනවා. ඒ කර්මයේ ගෙවුණා. කර්මයේ ගෙවෙන කල් හරි උත්තරේ නැහැ. ඉතින් ඒ නිසා උත්තරේ හිතට යන්නේත් නැහැ. අර රජුරන්ගේ බිම්බිසාර රජුරන්ට උත්තරේ බුදුරජාණන් වහන්සේ අජාසත් අතේ ඉදින්මයි උත්තරේ දුන්නේ. සමහර අයගේ තියෙන ඔයන්නේ ළමයි ගැන එක එක අනාවැකි පළ කරලා කියනවා මේ ළමයා නිසා තාත්තා මැරෙන්න පුළුවන්, අම්මා මැරෙන්න පුළුවන් කියලා කියනවා. ඒකට තියෙන උත්තරේම තමයි ළමයා ඉක්මනින් ගෙදරින් බැහැර කරන්න ඕනේ. කියන්නේ පිට තැනක හැදෙන්න සලස්වන්න ඕනේ. එක්ක විදේශගත කරන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේගේ විසඳුමක් ඒක. දරුවන්ගෙන් දෙමව්පියෝ මැරුම් කරවන ඒකට විසඳුම තමයි දරුවා බාහිර තියන්න ඕනේ. ඒ විසඳුම බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජුරන්ට දුන්නා. හිතට ගියේ නෑ. කර්මයේ ප්‍රබල නිසා. ඊට පස්සේ දර සමහර අය කියනවා සමහර බණ අහලා හිත නිදහස් වුණාම අයියෝ මේ බණ අපිට කලින් අහන්න ලැබුණා නම් අපේ ප්‍රශ්න කොච්චර නැති වෙලාද කියලා. ඒ කාලේ බණ අහන්න නොලැබුණේ මක් නිසාද? එච්චරම කර්ම ප්‍රබල වුණා. ඉතින් ඒ නිසා අපිට මේ අපි පුළුවන් විදිහකට මේ ජීවිතේට මුහුණ දීලා මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පිහිට ගන්න ඕන. පසුතැවෙන්න එපා. අයියෝ මට මෙහෙම වුණා, මට බැරි වුණා. සමහර අය බණ අහනකොට හිතෙන ඔය බණ අපිට ඒ කාලේ වුණා නම් අපි ඒ කාලේ මහාන වෙනවා. ඉතින් ඒ කාලේ මහාන වෙන්න ඒ කාලේ බණ ඇහුන්නේ නැත්නම් ඒ කාලෙට ඒ පින තිබ්බේ නැති නිසා. සුදුසු කාලේම තමයි ඔබට මේ ධර්මය හම්බ වුනේ. දැන් තමයි සුදුසු කාලේ. ගොඩාක් වයසට ගිහිලා අවුරුදු 120ක් ගිය තැන බරක් බමුණු දෙන්නෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ 120යි කරගත්ත පිනක් නෑ අපිට. බය හිතෙනවා කොහොම මැරිලා කොහේ යයිද කියලා. ලස්සන උත්තරයක් දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ගෝයා ගොඩාක් වයෝවෘද්ධ වෙලා කරගත්ත කිසිම පිනක් නැතුව මරණේ බිය දකිමින් නම් ඉන්නේ බ්‍රාහ්මණය ඔබ අද ඉඳලා ඉක්මනින් කය සංවර කරගන්න. වචනේ සංවර කරගන්න. මනස සංවර කරගන්න. ගිනිගත් ගේකෙන් බඩුවක් එළියට දානවා වගේ දානෙන් ජීවිතයේ තියෙන දේවල් අත්හරින්න කිව්වා. ඔබට මේ බණ ඇහෙනකොට ඔබ ගොඩක් ඔබට වැරදිලා නම් ඔබට කාලේ අඩුයි කියලා හිතෙනවා නම් ඉක්මනට කය සංවර කරගන්න, වචනේ සංවර කරගන්න, මනස සංවර කරගන්න, දන් දෙන එක වැඩි කරන්න. ඒක බුද්ධ අවවාදී. අවුරුදු 120ක් ගිය තැනක් දුන්නේ ඔය අවවාදී ලෞතර බුදුරජාණන් වහන්සේ. ඉතින් ඊට පස්සේ බලන්න කර්ම විපාක වල ස්වභාවය. ලෝතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා සුඛිනී සුප්පාවාසා. සුප්පාවාසා කෝලිය දියණිය සූපත් වේවා සුවසේ පින්වත් පුතෙකු වදත්වා කියලා වදාලා සහ වචනේන ඒ වචනේ මුවෙන් පිට වෙනවත් එක්කම පෙරහංකඩයකින් වතුර ටිකක් වැටෙනවා වගේ අර කුසෙන් ඒ දරුවා ඉපදුනා. අම්මා දන්නේ නැහැ බබා ඉපදිලා. එය කොමන වූ ආශ්චර්යයක්ද? ලෞතර බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යයයි. එදා අන්දවනේ වැඩි සුභා තෙරණිය තමන් ඉදිරියේ රාගෙන් මත් වෙලා ඔයාගේ ඇස් දෙක ලස්සනයි කියලා සුභා තෙරණියගේ ඇස් වර්ණනා කරපු තරුණයාට සුභා තෙරණිය ඇහැ ඇතුට අත දාලා ඇහැ ගලවලා දුන්නා.
මගේ ඇස් ලස්සනයි නම් ඔයා ගෙදර අරන් යන්න කියලා. ඇහැ ගලවලා දුන්නා. ඒ කොල්ල කලන්ත දාලා වැටුණා. අය ඇහැක් ගන්න එකෙක් හිටියේ නෑ එතන. ඒ ගැලවිච්ච ඇහැ අතට අරගෙන මෙහිම ඇදලා ගන්නකොට කොහමද? සුභාන් තෙරණිය අන්න වඳින්න ඕන. අන්න වඳින්න ඕන. මේ ඇහැ ලස්සනයි කියපු ගමන් ඉස්සෙල්ලා බණ කිව්වා. මේක කුණු කයක්. මේ කුණු කයකට ආස කරන්න එපා කියලා. ඒක කියන්නේම ඇහැ ලස්සනයි කියලා. මට ඔය ඇස් දෙක තිබ්බනම් ආයි ලෝකයක් නෑ කවෝ. ඔය සඳුන් මාලිගාවක තියන්නම් කවෝ. ඊට පස්සේ කිව්වා මේ හැමද ඔච්චර වටින්නේ. ඔව් කිව්වා. එහෙනම් ඉන්නේ කියලා මෙහෙම ගලවලා දුන්නා. මේ මෙල්ලෙනවා නහර. අන්දවනේ වෙඩි සුභාතරණේ. අද ඒ අන්දවනේ මම හිතන්නේ කොරියන් පන්සලක් තියෙනවා. එතන ඉන්නේ භික්ෂුණීන් විතරයි අද. අඹවණයක් තියෙනවා අද. සවැත් නුවර. ඊට පස්සේ ඇහැ ගන්න කෙනෙක් නැහැ. අතට අරගෙන සුභාතරණේ ආයේ දිවුරන් වේරට ආවා. අර ධම්සභා මණ්ඩපයට ඈත පාර පේනවා. මගේ ලෞතර බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපේ වැඩ ඉනවා. එයා එක හැකින් බුදුරජාණන් වහන්සේ දකින්නවත් එක්කම අතේ තිබ්බ ඇහැ අතුරුදහන් වුණා. මේ ඇහැ තිබ්බ විදිහටම හැදුණා. මගේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යය. තමන්ගේ කකුල කපලා දන් දුන්න සුප්පියා තමන්ගේ කලවේ කපලා මස් වලින් දන් දුන්නා. දානෙට උයන්න දෙයක් නැතුව. ඈ රෙදි පොට්ටනියක් තියලා කකුල වෙලාගෙන ඇඳේ කෙඳිරික ගහ හිටියා. එදා බුදුරජාණන් වහන්සේ දනට වැඩිය දවස. කොමේ සුප්පියා උපාසිකාව ඈ ගිලන් වෙලා. සුප්පියා උපාසිකාව සූපත් වේවා දම්බෙදත්වා කියලා බුදුරජාණන් වහන්සේ හිතනකොට බුදුමුවින් ප්‍රකාශ කරනකොටම අර තිබ්බ පය ඒ විදිහටම හැදුණා. ලෞතර බුදුරජාණන් වහන්සේ. එසා බුදුරජාණන් වහන්සේට ඒ වගේ අසිරියක් තියෙනවා නේද? බුදුරජාණන් වහන්සේ සුප්පා වාසා සෝපත් වේවා කෝලිය දීතා සුවසේ පුතෙකු බිහි කරත්වා කෙනෙකුට එතනින්ම දරුවා බිහි වුණා. ඉතින් තාත්තා ගෙදර එනකොට දුවනවා මිදුලේ දුවනවා. ඇතුලේ දුවනවා අර දරුවා. පුංචි සුරතල් හඬින් ගේ දෙවනක් වෙනවා. ප්‍රීති ප්‍රමෝදයටපත් වුණා. ආර්ය පුත්‍රය ශාස්ත්‍රුන් වහන්සේගේ ආශ්චර්ය බලන්න. අච්චරියන් වතබෝ අභූතං වතබෝ. බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය බලන්න අద్භූතය බලන්න. ආර්ය පුත්‍රය දැන් මේ යන්න ආපහු වේරට. සුප්පා වාසාගේ නිවසේ චූටි දරසිඟිත්තෙක්ගේ හඬින් ප්‍රීතිය පැතිරිලා. සුගත තථාගතයන් වහන්සේ ආර්ය සංඝයා සමග දින 7ක් ගෙදර දානෙට වඩින්න ඇගේ සතුට වෙනුවෙන් කිය. ආර්ය පුත්‍රය ආරාධනා කරන්න කිව්වා. Tamand පිහිට ගත්තද පිහිට ගත්ත තැනටම ප්‍රතිඋපකාර කරන සිත එනවා කෙලෙහි ගුණ. තව කාරණාවක් කිව යුතුයි. බුදු සසුනේ අගතනතුරු ලැබූ සුප්පා වාසා සෝවාන් වෙලත් ඉද්දින් තමයි බඩේ දරුවෙක් තියාගෙන හිටියේ අවුරුදු 7ක්. සෝවාන් වෙච්ච කෙනෙකුටත් ඒ විදිහට විඳවන්න වුණා නම් ඔයාලා මේ ඔළුවේ කැක්කුමක් කෙනෙකුට මම මොකද්ද කරපු කර්මය? කිකියා මේ අපේ දුක් කන්දරා ඉදිරියේ අපි මේ සුපිරි අය වගේ. අපි සංසාරේ කිසිම කර්මයක් නොකරපු අය වගේ. අපිට කිසිම දුකක් එන්න බැරි අය වගේ විලාප තියන්නේ සසර ගැන දන්න කෙනෙක් විදිහටද අපි නොදන්න කෙනෙක් විදිහටද? ප්‍රඥාව තියෙන කෙනෙක් විදිහට ප්‍රඥාව නැති කෙනෙක් විදිහට. ප්‍රඥාව නැති කෙනෙකුට සසරේ ගැන තේරුමක් නැති කෙනෙකුට යම් දුකක් තියනවද විලාපයක් තියනවද ඒ විලාප හඬ තමයි සමාජයෙන් පැතිරිලා තියෙන්නේ. සෝවාන් වෙච්ච ප්‍රණීත දන් දෙන උපාසිකාවන් අතර අග්‍ර සුප්පා වාසාවත් විඳපු දුක. අවසන් ජීවිතයේ මහා ශ්‍රාවකයෙකුත් විඳපු දුක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට පණිවිඩේ මේ අරගෙන ගියා. මුගලන් මහරහතන් වහන්සේ ළඟ හිටියා. ස්වාමීනි දවස් 7ක් දානට වඩින්න ඕනේ. සුප්පා වාසා සුවසි දරුවෙකු බිහි කළා. මොග්ගල්ලානේ හෙට දානයක් බාර අරන් තියනවද? ස්වාමීනි හෙට දානයක් බාර අරන්. මොග්ගල්ලානේ හෙට දාහනේ තියෙන ඔබගේ උපාසකයෙකුට ඔබගේ දායකයෙකුට. ඒ දානේ වෙනස් කරන්න පුළුවන්ද? සුප්පා වාසා සුවසේ දරුවෙකු බිහි කරලා සතුටට දවස් 7ක් දන් දෙනවා.
8 වෙනි දවසේ ඔහුට ගන්න පුළුවන්ද කියලා දානේ මාරු කරගන්න පුළුවන්ද කියලා කතා කරන්න කිව්වා. එහෙනම් මේ හදිස්සියකට දානයක් මාරු කරගන්න එක එකලක් තිබිලා තියෙනවද නැද්ද? අද කාලේ මාරු කරන්න කතා කරපුවම ආන්දරු අපේ දානේ වාරේමයි මාරු කරන්නේ. අපිටමයි යෝම වෙන්නේ. කොච්චර ආසාවෙන් දිටියේ බඩමුට්ටු ඔක්කොම ලැහැත්ති කර ඉදින් ඔන්න දුන්න කෝල් එක. අර කිව්වත් ඔය දානේ බාර අරන් ඇති කියලා. තව කවුරු හරි ඔකට ඇඳලා. ඔය ලංකාවේ හමාගෙන යන සුළඟ ගැන තමයි මං කිව්වේ. ඊට පස්සේ මොගලන් මහරහතන් වහන්සේ අර උපාසකයා ළඟට ගියා. හිට දානේ දහස් ගාණක් සංඝයාට දානේ කොච්චර කැවිලි හදලා මේ සූඩට ගෙනල්ලාද? එහින් ලුණු සුද්ධ කරලා ඔක්කොම බඩු ටික ලැහැත්ති කරලා දැන් හිටු යන්නනේ. මොගලන් මහරහතන් වහන්සේ උපාසකේ මේ දානේ මාරු කරන්න පුළුවන්ද මෙහෙම කටයුත්තක් කියලා. ඊට පස්සේ මේ උපාසක කියනවා ස්වාමීනි ඔබ වහන්සේ කාරණා 3කට අප වෙනවා නම් මම දානෙ දෙනවා. එකක් තමයි මේ තියෙන දානමාන නරක වෙන්නේ නැතුව මේ විදිහටම තියෙන්න ඕන ඔය දවස් 7 ඉවර වෙනකොට. අනිත් එක තමයි මම මැරෙන්නේ නැතුව ඉන්න ඕන. දැන් දානෙ දෙන්න කෙනෙක් බෑ. අනිත් එක තමයි පුදුම ශ්‍රද්ධාවකින් මම මේ දානෙ දෙන්න පටන් ගත්තේ. ඒ ශ්‍රද්ධාව එදාටත් ඒ විදිහටම තියෙන්න ඕන. මොගලන් මහරහතන් වහන්සේ 이르දිමතුන් අතර අග්‍රයි. මොගලන් මහරහතන් වහන්සේ වදාළා දානේ අඩු වැඩි කලමනා ওই විදිහටම තියේවි 8 වෙනි දවසේ. දිවසින් බැලුවා මේ උපාසකගේ ආයුෂ තව තියෙනවා. කිව්වා ඔබගේ ආයුෂ ගැනත් මං අප වෙනවා. මොගලන් මහරහතන් වහන්සේ කිව්වා මට අප වෙන්න බෑ එකකට. මොකද්ද? සද්ධාවට. කෙනෙක්ගේ හිතේ තියෙන සද්ධාව කියන එක 이르දියෙන්වත් පාලනය කරන්න බෑ. කියන්නේ ශ්‍රද්ධාව කියන එක 이르දි විශේෂයත් ඉක්මවා ගිය එක. ඒ නිසා මේ මිනිසුන්ගේ ශ්‍රද්ධාවල් කියනවා අපිට රකින්න බෑ. ශ්‍රද්ධාව රැක ගන්න ඕනේ කවුද? තම තමන්ම තමන්ගේ ශ්‍රද්ධාව රැක ගන්න ඕනේ. අපි කියන්නේ අද කාලේ හාමුදුරුවරු අපේ ශ්‍රද්ධාව රැකගෙන ඉන්න දෙන්නේ නැහැ. කියලා හාමුදුරන්ව බයිනවා. තමන්ගේ ශ්‍රද්ධාව තමන් රැක ගන්න ඕනේ. ඊට පස්සේ කිව්වා හරි ස්වාමීනි මම මගේ ශ්‍රද්ධාව රැක ගන්නම් කියලා දානි දුන්නා. මොගලන් මහරහතන් වහන්සේ එතෙන්ට වැල්ලා කියන ඉතින් ඒ ඔක්කොම වෙලා ඉවර වෙන කලින් ඉන්නවා උපාසක මහත්තයා විහිරේ. බුදුරජාණන් වහන්සේත් වැඩේ ඉන්නවා. ඔන්න දැන් දානේ බාර දුන්නා. ප්‍රණීත විදිහට දවස් 7ක් දන් දෙනවා. අර දරුවා ඉපදුන ගමන් කතා කරනවා ඇවිදිනවා. ඇයි අවුරුදු 7යිනේ. බඩ ඇතුලේ අවුරුදු 7ක් කතා බහ ඔක්කොම දන්නවා. ඒ දුවනවා මේ දුවනවා දානේ වාජන අල්ල ගන්නවා. දානේ බෙදද්දී මෙහෙම ඇඟිලි වලින් ඉස්සෙල්ලා පාත්‍රය ඇතුලේ බලනවා. 7 වෙනි දවසේ දානේ ඔක්කොම ඉවරෙලා අම්මා පුතාගේ අතින් අල්ලගෙන පුතේ යන් වන්දනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේට වඳින්න කිව්වා. ඔන්න වැන්දා. නිහඬ කතා බහ නැහැ දැන්. බුදුරජාණන් වහන්සේට කතා නැහැ. ඊළඟට ඉන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වැන්දා. hina වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේට කට පුරා hina වුණාර පොඩි දරුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇහුවා බබා කොහමද ඔයාට කියලා ඇහුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කාරුණිකයිනේ. බබා කොහමද ඔයාට කියලා ඇහුවා. හොඳින්ද කිව්වා. මොන හොඳක්ද? ලේ කාලයක් ආසේ අවුරුදු 7ක් හිටියා කිව්වා. ලේ කාලයක් ආසේ අවුරුදු 7ක් මොන හොඳක්ද කියලා hina වුණා. එතකොට අර අම්මට සතුටක් ආවා. ධර්ම සේනාධිපති ප්‍රඥාවෙන් අග්‍රේස්වර කෙනෙහිරි මලේ පාටින් රම් පැහින් බබලන අපගේ ආර්ය වූ සාරිපුත්ත තෙරුන් වහන්සේ සමග මාගේ පුත්‍රයා කතා කරනවා කියනකොට ප්‍රීතියක් ඇති වෙලා ගියා. ලෞතුරා තථාගත මගේ බුදුරජාණන් වහන්සේ දුටුවා. ඇහුවා මේ වගේ දරුවන්ට අම්මා කැමතිද කියලා. අනේ ස්වාමීනි මේ වගේ දරු පැටවු 7 දිනක් හිටියත් මොකද කියලා ඇහුවා. අමතක වුණා. මොකද්ද? අවුරුදු 7ක් විඳපු දුක. අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මතිවත්තති. අසාරදී සාර විදිහට පේනවා.
අප්‍රිය අමනාපදේ ප්‍රිය විදිහට පේනවා. දුක සැප විදිහට පේනවා. ප්‍රමාදී වූ ජනයාගේ හිත හිම යට වෙනවා. අම්මා කිව්වා මට එක පුතෙක්වත් එපා. හරිනේ. දැන් ඔන්න තරුණ කාලේ කොල්ල කෙල්ල වෙනුවෙන් දුක් විඳලා දුකින් ඉන්නවා, අඬනවා, වැළපෙනවා, කන්නේ නැහැ, බොන්නේ නැහැ. ඕකිනම් එපා කියලා හිතෙනවා. ওই ටවුන් එකේ හරි දැකලා පොඩ්ඩක් hina වුණ ගම අර ඔක්කොම මතක වෙනවා. පුතාලා ගෙදර ඉන්නේ නැහැ කියලා, දූලා ගෙදර ඉන්නේ නැහැ කියලා බැන බැන ඉන්නේ අම්මලා. ওই කේලවරියක්වත් අරන් ඇවිල්ලා අම්මේ කියපු ගමන් ඔක්කොම මතක වෙනවා. අර මාස 10ක් බඩේ ඉද්දින් අම්මලා විඳින දුක අර දරු පෙට්ටිය අතට ගෙනලා දුන්න ගමන් අමතක වෙනවා. මේක ලෝකෙ හැටි. මිනිහා නිසා දුක් විඳලා කසාදනම් එපා කියලා තිත්ත වෙලා ඉඳලා ආයෙ කවුරු හරි hina වෙච්ච ගමන් ආයෙ පවුල් කනවා. අමතක වෙනවා. අපිට හරියට තියෙන දුක අමතක වෙනවා. ඇත්තටම ලෝකේ දුකක් මතක තියෙනවා නම් කොච්චර කාලයක්ද මතක තියෙන්නේ? උපරිම දවස් 7යි. ඕනම ප්‍රශ්නයකදී ඔයාලට ප්‍රශ්නයක් આવොත් මැරෙන්න හිතෙනවා නම් උපරිම දවස් 7ක් ඉවසන්න. අනිවාර්යෙන් සෑම ප්‍රශ්නයක්ම දවස් 7න් වෙනස් වෙනවා. ඔක ලෝකේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ පවා නින්දා පාසෙද්දී වදාලා ආනන්ද තව දවස් 7ක් ඉවසමු කියලා. තප්පරයට වෙනස් වෙන හැම දෙයක්ම අමතක වේ යනවා. දුක්ඛං සුඛස්ස රූපේන. ඔය පෞල් ජීවිතවලදී දුක් විඳින දරුවෝ නිසා දුක් විඳින අයට එදා ඒ දරුවා කුසට එද්දී ඒ ස්වාමියා බිරිඳ පළවෙනි දවසට දකිද්දී කොච්චර සතුටක් ඇති වුණාද? මෙයා තමයි මගේ ඉරණම. එතකොට අද විඳින දුක නේද එදා සතුටක් විදිහට පෙනුනේ. අද විඳින දුක එදා සතුටක් විදිහට පෙනුනේ. ඉතින් ඒ නිසා මේක තමයි ලෝකයේ. එක දරුවෙක්වත් එපා කිව්වා. එහෙනම් සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාලා එහෙනම් පුතේ ඔයා මහාන වෙන්නකෝ කියලා. මම කැමතියි කිව්වා. අන්න අම්මගේ අනුමැතිය ලැබුණා. අම්මත් කැමති වුණා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ පුත්‍රය නුඹ විඳපු දුකම මනසිකාර කරන්න කියලා කේසා ලෝමා නකාදි වශයෙන් ආචාර්යවරයෙක් දිය යුතු උපාධ්‍යයන් වහන්සේ දිය යුතු කර්මස්ථාන භාවනා සිහි කරලා පළවෙනි කෙස් රෝද කපලා අවුරුදු 7 දරු සිඟිත්තාගේ අතේ තියෙනකොටම පළවෙනි කෙස් රෝද දකින්නකොටම සෝවාන් වුණා. ප්‍රඥාව කියන එක කොහොම එකක්ද? කොහොමද සීවලි මහරහතන් වහන්සේගේ ප්‍රඥාව? කෙස් බාද්දි සෝවාන් සකදාගාමි අනාගාමි වුණා. පුතේ මේ අවසාන කෙස් රොද කියලා අවසාන කෙස් රොද කපලා අතරේ තියෙනකොට මා රහත්වයටපත් වුණා. සිවුර පෙරෙව්වේ රහතන් වහන්සේ නමක් විදිහට. සිවුර පෙරෙව්වේ රහතන් වහන්සේ නමක් විදිහට. කොයි තරම්නම් මේ ජීවිතවල උත්තම භාවය, මුනි භාවය. ඒ කියන්නේ ඉපදුනේම රහත් වෙන්නනේ. අරහත් පිටපත් වෙන්නම ඉපදිච්චයි. ප්‍රඥාව මෝරලා. ඒ බුදු බණ පදයක් ඇහෙන්න විතරයි ඕනන්නේ. ශ්‍රද්ධාවෙන් කරන්න මේ සෑය. ඒ පිනම බණ පදයක් ඇසූ සෙනින් අවබෝධ වෙන්න හේතු වේවි. ශ්‍රද්ධාවෙන් කරන්න මේ සීවලී මහසෑය. මරණාධාර සමිතියේ සිස්ටම් එකට එපා. මරණාධාර සමිතිය එකෙක් ගියාම මරණාධාර සමිතියට කෝක මැරුණත් හම්බ වෙනවා. සෑයට ශ්‍රම දාන කරන්නේ Taman නම් ඒ පින Tamanට. අපේ ගෙදරින් ශ්‍රම දානෙට ගියා. අපේ ගෙදරින් ගඩොල් බාරගත්තා. අපේ ගෙදරින් ආධාර කළා. කරපු කෙනා තාත්තා සත්තු මැරුවොත් ඒ පාපේ අම්මයි දරුවේ කරගහන්නේ. ඒ වගේම තාත්තා නම් පින කළේ, තාත්තා නම් මුදල් දුන්නේ පින තාත්තට මිසක් අම්මටයි දරුවන්ට නෙවෙයි. ඒ ඉස්කෝලේ වල යන දරුවෝ පවා පොඩි කැටයකට හරි කී හරි දාලා මේ සෑය වෙනුවෙන් පුංචි උඹලගේ අත් වලින් දීපල්ලා ඔය අත් වලින් අනාගතේ පවුනම් කෙරෙන්න එපා කියලා. කැටි හරි එකතු කරලා. කලබලයක් නැතුව හිමීට හදාගෙන යන තරහ, වෛර, ක්‍රෝධ ඒව නැතුව, දේශ දෙවොල් නැතුව, කේලම් කියන්නේ නැතුව මේක හිමීට කරගෙන යන්න. අපිට කරන්න පුළුවන් දේවල් ටිකනේ අපි මේ කරන්නේ. ඔයාලත් බලන්න දැන් මේ නායක හඳුරු මම දැක්ක පළවෙනි දවසේ ඉදා. මේ පැත්තට මෙහෙට ඇවිල්ලත් නැහැ. නමුත් මේ සෑය වෙනුවෙන් මට කෙරෙන් මගෙන් විය යුතු දේ මම කළා.
ඒ වගේ ඔබත් ඔබ වෙනුවෙන් ඔබගේ සෑය ඔබට සමහරට මැරෙන මොහොතේ පේන්න පුළුවන් මේක. අනාගතේ ඔබේ දරු පරම්පරාවලට සෑයවල වලට වැඳලා පුදලා. ඒ අයට පිහිට සලසා ගන්න. කොයිතරම් මිනිසුන්ට මේ සෑය වඳින පින්බලෙන් සංසාරේ කුසගිනි නෙවෙයිද? කෙලස් ගිනි නෙවෙයිද? ඒකයි. ඒ නිසා ගොඩාක් අය හරි ලෝභ වෙලා ගෙදෙට්ට වෙලා ඉඳලා සීවිලි පිරිත රේඩියෝ එකේ දාගෙන අහගෙන ඉන්නවා ලැබියන් කියලා. දුන්න කෙනාටයි ලැබෙන්නේ. දුන්න කෙනාටයි ලැබෙන්නේ. දැන් සීවිලි මහරහතන් වහන්සේට ලැබෙන්නේ ඔයාලගේ පිරිනටද ඒ රහතන් වහන්සේ සංසාරේ දන් දුන්න නිසාද? තමන් දන් දුන්න නිසානේ තමන්ට ලැබෙන්නේ. ඒක ඒ මහරහතන් වහන්සේගේ පින් බලයක් නේ. ඒකට ඒ නිසා සීවිලි පිරිත ටීවී එකෙන් රේඩියෝ එකෙන් දාගෙන ලැබේවා කියන එක වෙනම එකක්. ඒකට ඊට වැඩිය සාර්ථකයි ඒ සෑය වෙනුවෙන් තමනුත් යම් දායකත්වයක් දරලා කාලය ධනෙ ශ්‍රමය තමන්ට බැරි නම් වැඩ කරන අයට පින් කරන අයට තේ මොරයක් කෑම වේලා ඒ වගේ එක විදිහට තමන්ට පුළුවන් සිමෙන්ති ටිකක් ගෙනත් දාන්න සිමෙන්ති ටික යකඩ ටික ගඩොල් වැලි මෙටල් ඒ වගේ තමන්ම ඒතිය ගෙනලා දානවා. ගෙදර වාහනයක් තියෙනවා නම් මේ භූමිය හදාගනි දේවට උදව් කරනවා. බඩු ගේන්න යද්දී අපේ වාහනේ අද දෙන්නම් කියලා. ඒ වගේ බෙදලා ලස්සනට පින් කරන්න. ගොඩාක් පාදමේ ඉඳලම ගොඩාක් අය කැමති චෛත්‍ය එකපාරම කොත බාර ගන්න. කොතයි චූඩාමණික. දැන් කොතයි චූඩාමණිකේ පළඳන්න චෛත්‍ය හදන්න බෑ. දැන් ඒක අර සභාවක් තිබිලා තට්ටු 4ක ගොඩනැගිල්ලක් හදන්න සභාවේ එක එක්කෙනාට කොටස් බාර ගන්න කියලා. ඉස්සෙල්ලාම එක්කෙනා බාර අරන් තින්නේ වහලේ ගහන්නේ මං කියලා. ඒත් කෙනා කියනවා මට ඇහුණා මම හිටියේ එතන. ඕවා කවුද කරනවද ඒකයි මං කෙලින් මේක බාරගත්තේ කිව්වා. ඉතින් ඒ නිසා මේ භූමිය සුද්ධ කරන තැන ඉඳලාම සිළුමිණ දක්වාම ඒ සියලුම දේවල් පින්. සෑයක් හදන්න උනත් භූමිය හදාගන්න එපයි. භූමියක් නැතුව සෑය හදන්න බෑනේ. භූමිය සුද්ධ කළොත් තමන්ගේ හිතේ සංසාරේ කුසල් භූමිය හැදෙනවා. ඒ භූමිය තමයි සිල් වඩන්න පුළුවන්. භාවනාව පුරුදු කරන්න පුළුවන්. සත්‍තිස් බෝධිපාශික ධර්ම වඩන්න තමන්ගේ හිතේ කුසල භූමිය තියෙන්න ඕන. සත්පුරුෂ භූමිය තියෙන්න ඕන. එතකොට අද රකින්න ගුණධර්ම එහෙ හැටි පවතින්නේ නැත්තේ භූමියක් නැහැ. එස භූමිය සුද්ධ කරන තැන ඉඳලාම සිනුමින පළඳන තැනට දක්වා සෑම කටයුත්තකටම සම්බන්ධ වෙන්නේ. මේ විදිහට එකතු වෙලා පින් කරගන්න. දැන් සංසාරයේ භයානකකම සීවලි මහරහතන් වහන්සේගේ ජීවිත කතාව ඇසුරෙන්ම අපිට සාක්ෂි සපයනවනේ සසර කොයිතරම් භයානකද කියලා. අනිත් එක අනිවාර්යෙන් නිවන් දකින්නවා කියලා සාහිතික කාටවත් නැහැ. කොයිතරම් පින් කරගන්න ඕන කුසල් කරගන්න ඕනේද? සක්සුදක්සේ පැහැදිලි බුද්ධ ශාසනයේ හැටි කල්පවතින්නේ. ඉතින් ඒ නිසා මේ තමන් ඉක්මනට මේ මහා භද්‍ර කල්පේටම අවසානයට කරන සෑය වෙන්න පුළුවන්. මැරුණොත් ආය මේ මහා භද්‍ර කල්පේටම සෑයක් ඇහැටවත් දකින්න නැති වෙන්න පුළුවන්. විශේෂයෙන් කිය යුතු කරුණක් තියෙනවා. මම අහලා තියෙනවා මම මේ තොරතුරු දැනගෙන තියෙනවා සමහර අමනුෂ්‍ය ලෝකේ තියෙන චෛත්‍ය බලන්න බෑ. ඇහි මට දරුවෙක් ඒ කතා කළා ඒ දරුවාට අමනුෂ්‍ය ආරූಢයක් තියෙනවා. චෛත්‍ය පේන්නේ ගරා වැටිලා කැඩිලා. බෝධි අතු කැඩිලා පේන්නේ. හාමුදුරුවෝ පේන්නේ මස් මූණේ මස් ඉල්ලිච්ච අතපය ඉල්ලිච්ච අය විදිහට. අදටත් සෑයක් ඇත්ත විදිහට බලන්න බෑ ඒ දරුවාට. වයස අවුරුදු 18ක් විතර. බෝධියක් දිහා සම්පූර්ණයෙන් බලන්න බෑ. හාමුදුරුවනම බලන්න බෑ. ඒකට තමයි මට හිතුනේ මෙහෙම ලෝක තියෙනවනේ කියලා. චෛත්‍යයක් දකින්න නෑ මුළු ජීවිතේම සෑය හරියට බලන්න බෑ. හැබැයි පහන් සිතින් සෑයකට gadolක් තිබ්බ කෙනෙකුට ඔය අවාසනාවන්ත ජීවිතේ නෑ. දැන් මැරුණොත් මේ ඔක්කොම ඉවරයි. ඉතින් ඒ නිසා වහ කොමටද කුසලට කම්මැලි වන්නේ? අද මරු නේති සිතන්නේ. හෙට මරු නේති සිතන්නේ. අද එන්න පුළුවන් මරණය. කොහොමද අපි මේ මායයත් එක්ක ගිවිසුම් ගහලා නැහනේ. ඒ නිසා මේ සංසාරයේ ස්වභාවය තේරුම් අරන් සසරින් එතරට මේ කසාවත ශරීරේ දවටන්නත් කලින් අරහත්ත්වයටපත් වෙලා ඒ අමාමහ නිවනට පැමිණිය වැඩි වදාළ සාන්ත වූ නිර්වාණයම පුංචි කාලේ ඉඳලා භුක්ති විඳා. කියන්නේ ගෙවල් වල දුකක් විඳින්නෙම නැතුව
පුංචි කාලේ ඉඳලා අමා නිවනම භුක්ති විඳා. සිතුවිල්ලට සීවලී මහරහතන් වහන්සේ. දුෂ්කර මාවතේ යද්දී බුදුමුවින් පිට වුණා. සීවලී භික්ෂුව සිටිද්ද කියලා. බුදුමුවින් ප්‍රශංසා ලැබූ මහ මුනිවරයෙක්ගේ ශ්‍රී නාමයෙන් මේ ස්තුපේ කරන්න. එකතු වෙන්න, පින් කරගන්න, කුසල් කරගන්න. ජීවිතයේ අඩුපාඩු මැත්තේ දුක් වෙන්න එපා. මනුස්ස ජීවිතය කියන්නේ තමන්ගෙන් වෙච්ච වැරදි ගැන හිතා ඉන්න එක කියලා හිතන්න එපා. වැරදි අමතක කරලා ඒ පව් ගෙවෙන්නත් එක්ක පින් කරන්න, කුසල් කරන්න. නිතර මේ මිහිරි ශ්‍රී සද්ධර්මය බුදුරජාණන් වහන්සේගේ ලෝතුරා දහම සවම්පත් වලින් අහන්න. ඔයාලගේ ජීවිතේ දුක්ගිනි නිවා ගන්න මොහොතකට හරි මුළු ජීවිතේම පිරිනිවෙන්න බැරි වුණත් මොහොතකට හරි දහමෙන් හිතට සැනසෙල්ල ගන්න. ඒ නිසා ඔබ සියලු දෙනාට මෙතෙක් වෙලා යසූ ධර්මය පින්බලයෙන් සීවලී මහරහතන් වහන්සේ නිවි සැනසී පැමිණි වැඩිය වදාළ ඒ අමා මහ නිවනේ ශාන්තියෙන් අනුභවයෙන් මහරහතන් වහන්සේගේ අනුභවයෙන් ඔබටද සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. ඉතින් සීවලී මහරහතන් වහන්සේගේ අනන්ත ගුණ තේජානුභව බලයෙන් පින් රැස් කරගන්න පින් තියෙන මේ මිනිසුන්ගේ පින් බලෙන් මේ භූමියේ සොඳුරු මනරන් දෙව් මිනිසුන් වඳිනා සීවලී මහසෑ ඉක්මනින් ඉදි වේවා. අපේ නන්දනායක ස්වාමීන් වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදේ, ධෛර්යය, ශක්තිය, දීර්ඝායුෂ සම්පන්නිය සැලසීලා මේ පින්කමට පුරෝගාමීව හිත සතුටින් ඉතාමත් සතුටින් මේ පින කරගන්නට නායක ස්වාමීන් වහන්සේට මහරහතන් වහන්සේගේ ආශිර්වාද ලැබේවා. දායක කාරකාදීන්ට නොමද සහාය ආශිර්වාද රැකවරණය සැලසේවා. ඉතින් පින්වතුනි මේ සෑරජානන් වහන්සේ ඉදිකර ගැනීම පිණිස මූලික අඩිතාරම් පිණිස තමයි අද අටපිරිකර පූජාවක් ඒ ස්වාමීන් වහන්සේ සංවිධානය කළා තියෙන්නේ මේ වැඩ කටයුතු ආරම්භ කරන්න පසුබිමක් විදිහට. ඉතින් ඒ රැස්වුණ අද ධර්ම දාණයෙන් රැස්වුණ පින සීවලී මහරහතන් වහන්සේ කිරී පහන් දිවිවරු අනුමෝදන් වේවා. සියලු බ්‍රහ්ම රාජවරු අනුමෝදන් වේවා. දෙදෙව්ලොවට අධිපති සක්දිවිඳුන් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ සියලුම පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන් අනුමෝදන් වෙත්වා. දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරන් දෙවියෝ, ඒ වගේම විස්කන් දෙවියෝ, ඒ වගේම ආලෝක දෙවියන් ඇතුළු 38ක් සෙම්පති දෙවියෝ, කතරගම දෙවියන් ඇතුළු පිරිවර දෙවියෝ, සමන් දෙවියන් ඇතුළු පිරිවර දෙවියෝ, ඒ වගේම මණියක්කිත නාරයතුමා ඇතුළු නාග පිරිස, දියගොඩ වාසී සියලු නාග පිරිස මේ පින් අනුමෝදන් වේවා. මේ භූමියට අධිග්‍රහිත තලාටු භූමාටු දෙවිවරු, විහෙර විහාර වලට අධිග්‍රහිත ගස්ගල් වන පර්වත ආකාශචාරී භූමස්ත සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වේවා. අනුමෝදන් වේවා. මේ උතුම් සෑය ඉදිකරන්න දිව්‍ය උපකාර සලසත්වා මේ පිරිසත් මේ සංගරුවනත් බුද්ධ ශාසනයත් දිවියෝ ආරක්ෂා කරත්වා. ඒ වගේම රැස් කරගන්න හේතුණා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන් අනුමෝදන් වෙත්වා. මිය පරලෝකීය විශේෂයෙන් අදට අවුරුදු 300ක් වෙනවා මේ පානදුර කිහිල්වත්ත ගුරකාන ශ්‍රී ගංගාතිලක පුරාණ විහාරය ආරම්භ කරලා ආරම්භයේ පටන් අවුරුදු 330ක් පුරාවට මේ විහාරයේ අමරපුර නිකායේ මේ විහාර වංශේ වැඩ හිටපු අපවත් වී වදාළ සංගරුවන් වහන්සේලාට මේ සකල පුණ්‍ය ස්කන්ධය අනුමෝදන් වේවා. දායක කාරකාදීන්ට අනුමෝදන් වේවා. මේ අද රූපවාහිනී වැඩසටහනේ දායකත්වයේ දරන ලලිත් මහත්මයා, නදී මහත්මිය, නමින් මිය පරලෝකීය සුජාතා කුමාරසිංහ විශ්‍රාමික ගුරු මාතාව 2011 ජූනි මාස 15 මිය ගිය එතුමියට මේ පින් අනුමෝදන් වේවා. එන්.ජී. ලාලිත සිල්වා මහත්මයා 2017 9/10 මිය පරලෝකීය එතුමාටද මේ පින් අනුමෝදන් වේවා. ගොරකාන ගාලු පාරමිතා නිවසී සිටි. ඉතින් මේ මිය පරලෝකීය ඥාතීන්ට ඔබ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට අද මේ පින්කම් පිරිකර පූජා නොඑක් දේවල් වලට සම්බන්ධ වෙලා යම් කෙනෙකුට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ සැපේටමපත් වේවා.
මේ ගෞතම බුද්ධ ශාසනයේ මහරහතන් වහන්සේලාගේ අසිරියත් ඒ වගේම මේ ස්තූපවල තියෙන වටිනාකමත් ඒ වගේම නිර්ලෝභී බව ගැනත් අපිව කුසලයේ පිහිටවලා ධර්මයේ පිහිට පිළිසරණ සලසලා දෙන මාගේ ගුරු දේවෝත්තම අපකාගේත් කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ කුසල ස්කන්ධය ආනුභාවයෙන් නිදුක් නිරෝගී දිගාසිරි සම්පත්තිය වේවා. ඒ වගේම ශ්‍රී ගංගාතිලක පුරාණ විහාරයේ වර්තමාන විහාරාධිපති තැන්පත් විශ්‍රාමික විදුහල්පති වැඩ සිටි අපගේ පින්වත් පූජ්‍ය ලියංගහවත්තේ නන්දනායක ස්වාමිපාදයන්න් වහන්සේට මේ සියලු පුණ්‍ය ස්කන්ධය අනුමෝදන් වී නිදුක් නිරෝගී දිගාසිරි සම්පත්තියත් මේ රැස් කරන කුසල සම්පත්තියෙන් අමා මහ නිර්වාණ ධාතුවත් පසක් වේවා කියලා සාදු කියනවා. වැඩමවදාළ පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ගරුතර මහා සංඝ රත්නයේට ධර්මාබෝධයම සැලසේවා. ඒ වගේම මේ පින්කමට මූලික වුණ දායකත්වයේ දරූ ලලිත් මහත්මයා නදී මහත්මිය ඇතුළු ඒ පින්වතුන්ගේ සුජීවත් දෙමව්පියන්ට ඒ පවුල්වල දුවා දරුවන්ට ඒ වගේම මේ විහාරස්ථානයේ දායක සභාවට පින්කමට මුල් වුණ බොහෝ දුර ඉඳලා නමුත් පැමිණි සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. චූටි දූල පුතාලට ඒ වගේම මේ තරුණ දූල පුතාලට අම්මලා තාත්තලාට වැඩිහිටි අයට සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ඔබ කායික සුවයෙන් සුවපත් වේවා, මානසික සුවයෙන් සුවපත් වේවා. ලෙඩක් දුකක් කරදරයක් පීඩාවක් හිංසාවක් උපද්‍රවයක් නොවේවා. ওই සියලු දෙනාට සසර දුකෙන් නිදහස් වෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. සීවලි මහරහතන් වහන්සේගේ ආනුභව බලෙන් සිත් වේවා.